ආයිබෝවන් දුවේ පුතේ සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ඔන්න අදත් හපනස සූදානම් ළඟේන විභාගයේ ජයග්‍රහණය කිරීම සඳහා ඔබට අත්වැල සපයන හපනා YouTube සම්මන්ත්‍රණය ආරම්භ කරන්නට. ඉතින් මම අපේ දූල පුතාලගෙන් පළමුවෙන් ඉල්ලා සිටිනවා හොඳට සර්වර් ඇහෙන විදියට ශබ්ද වැඩි කරගෙන මේ වැඩසටහන සමග සජීවීව සම්බන්ධ වෙන්න ඕනේ අපේ දූල පුතාලා. ඉතින් ඔයගලන්ට මා මතක් කරන්න කැමති ළඟේන විභාගයේ වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සර්ගේ හපනා YouTube channel එක හරහා විවිධ වැඩසටහන් ඔයගලන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් වැඩසටහන් රාශියක් තියෙනවා. ඒ අතරතුර අපේ දසදහසකට අධික දරුවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි කැමති මේ වසරේ ඔබ වෙනුවෙන් ආරම්භ කරන මේ සුවිශේෂ වැඩසටහනෙන් ඔබ අද ප්‍රයෝජන ගන්නවා දකින්න. ඉතින් විශේෂයෙන් අපි මයි ඔන්ලයින් ක්ලාස් එක හරහා මේ වගේ දැවැන්ත වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා අපේ දෛනික පන්තිවලට අමතරව. ඉතින් අද YouTube channel එක ඔස්සේ අපිත් එක්ක එකතු වෙන අපේ දූල පුතාලටත් පුංචි සංග්‍රහයක් තිලිනයක් කරන්න ඕනේ කියලා අපි කල්පනා කළා. ඉතින් ඒ අනුව තමයි අද මේ සුවිශේෂ සාර සංග්‍රහය ඔබ අතට පත් වෙන්නේ. ඉතින් මම හිතනවා අපේ දූල පුතාලා ප්‍රශ්න පත්‍රයක් අතේ තිබුණත් නැතත් ඕගොල්ලන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් පළමුවෙන්ම අප වටා ඒක රාශී වින්න අපේ සීලුම දුවා දරුවන් ඉතාමත් ආදරයෙන් මයි ඔන්ලයින් ක්ලාස් එක වෙනුවෙන් ඒ වගේම අපනා YouTube channel එක වෙනුවෙන් ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපේ මේ ව්‍යායාමයේ පුතේ ළඟේන විභාගය ශක්තිමත් කරන්නට අත්තිවාරමක් ඔබට ලබා දෙන්නටයි එහෙම නැත්නම් ඒ සඳහා බේසික් දැනුම ලබා දෙන්නටයි. ඉතින් ඒ සඳහා ඔබ අදත් සුපුරුදු පරිදි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රටවාසී දරුවෝ සියලු දෙනාම. ඉතින් මම ඔයගලන්ට කියන්න කැමතියි ඔයගලන්ට හපනා YouTube එක ආගන්තුක නම් ඔයගලන්ට පුළුවන් අපේ channel එක subscribe කරන්න, share කරන්න, ඒ වගේම ඕනෑම comment එකක් දාන්න. එතකොට ඔයගලන්ට පුළුවන්කම තිබෙනවා ඔයගොල්ලත් සජීවීව යාව ජීව සමාජිකෙක් බවට පත් වෙන්න. ඒ නිසා පළමුවෙන්ම සර්ගේ YouTube හපනා YouTube channel එක හා සම්බන්ධ වෙන දරුවන්ට ආදරෙන් මතක් කරනවා ඉස්සෙල්ලාම subscribe කරගන්න පුතේ channel එක. එතකොට වීඩියෝ එකක් දාපු සැනින් ඔයගලන්ට දැන කියා ගන්න ලැබෙනවා. ඒක ඔයගලන්ට අධ්‍යයනය කරන්න ලැබෙනවා. ඒ නිසා පළමුවෙන්ම කරන්නට ඕනේ අපනා YouTube channel එක subscribe කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් link share කරන්න, comment දාන්න, ඕනම දෙයක් කරන්න සම්පූර්ණ නිදහස තියෙනවා මේ වැඩසටහන් මාලාව තුල. ඉතින් ඒ වගේම සර්ගේ කලින් කරපු විවිධ සම්මන්ත්‍රණ, ගණිත ක්‍රම, කෙටි ක්‍රම, ඒ වගේම ශිෂ්‍යත්වයේදී ඔයගලන්ට වැදගත් වෙන දේවල් නැවත නරඹන්න ඔබට පුළුවන්කම තිබෙනවා. ඒක ඕන තරම් වැඩසටහන් පෙළගස්වලා තියෙනවා. ඒ ඔස්සේ ඔබට සජීවීව හැම දෙයක්ම දැන කියා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි තාමත් ආදරෙන් ඔබ සියලු දෙනාම මේ වැඩසටහනට පිළිගනිමින් එහෙමනම් සර් අද මොනවද සාකච්ඡා කරන්නේ මේ channel එක හරහා කියන එක පිළිබඳව ඔබට ඕන කරුණු කාරණා වටහා ගන්න පුළුවන්. එතකොට පුතේ මගේ යුතුයකමක් දැන් අපිත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝට මේ පුංචි පණිවිඩය කියන්න. අපේ සාමාන්‍යයෙන් සම්බන්ධ වෙන දරුවෝ නම් දන්නවා ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය. එතකොට ප්‍රශ්න පත්‍ර දෙකක් ඔබට ලැබෙනවා. ඒකෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ විභව්‍යතාමාන ප්‍රශ්න පත්‍රය පැයක් ඔබට කාලය දෙනවා. ප්‍රශ්න 40ක් පැයක කාලයක් තුල ඔබට ලියන්නට වෙනවා. ශිෂ්‍යත්ව විභාගෙදී මේක දෙන්නේ ඉන්ටර්වල් එකෙන් පස්සේ. ශිෂ්‍යත්ව විභාගෙදී ඔබට ඉස්සලාම ලැබෙන්නේ දෙවෙනි පත්‍රය විෂය මාලාව අනුගත වෙච්ච ප්‍රශ්න පත්‍රය. right? එතකොට ඒකට පැය එකයි කාලක් ලැබෙනවා. ඊට පස්සේ ඔබට පැය භාගික විවේකයක් ලැබෙනවා. එතකොට ඒ ප්‍රශ්න පත්‍රයේ තියෙන විෂය කරුණු ඉතින් අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන අපි වැඩසටහන් නරඹන දේවල් තුලින් පෝෂණය කරගෙන තියෙනවා කරුණු එකතු කරගෙන තියෙනවා ඒ ප්‍රශ්න පත්‍රයට සාර්ථක ලකුණක් ලබා ගැනීම. අද මගේ උත්සාහය පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට
ඔබට යම්කිසි මඟ පෙන්වීමක් කරන්න. මගේ යුතුයකමක් රටවාසී අපේ දරුවන්ට නිවැරදි ක්‍රමයට මේ ප්‍රශ්න පත්‍රයේ තීරුම් ගන්නේ කොහොමද? ප්‍රශ්නයක් වරදින්න පුළුවන් තැන් මොනවද? වැඩි ලකුණක් ගන්න පුළුවන් තැන් මොනවද පිළිබඳව අපේ දූල පුතාට මතක් කරගන්න. ඉතින් මම සන්තෝෂ වෙනවා මේ වැඩසටහනේ අපිත් එක්ක එකතු වෙනවා මගේ අපනා රූපවාහිනී වැඩසටහන කාලේ කරපු අම්මලා තාත්තලාගේ දුවා දරුවන් පවා අද රොද බැඳගෙන මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අපිට ඕන කරන්නේ ඔබට යම්කිසි සහනයක් දෙන්න විභාගයේ ජයග්‍රහණේ ජය කණුව කරා යන්න. ඉතින් නිරන්තරයෙන්ම අපි ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක බැඳලා ඉන්න www.my.online ක්ලාස් එකත් එක්ක බැඳලා ඉන්න දූල පුතාලට නම් මේ සියලුම විෂය ධාරා කරුණු කාරණා නිවැරදිවම කලට වේලාවට ඔන්න ළඟටම ලැබෙනවා. ඉතින් මේ ලැබෙන දේවල් ශක්තිමත් කිරීම සඳහා තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. right. එහෙනම් නමෝ විත්තෙන් මේ වැඩසටහනේ අපි බලමු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කොහොමද ප්‍රශ්න නිර්මාණය වෙන්නේ? අපි උත්තර දීලා ලකුණු ලබා ගන්නේ ප්‍රශ්නවල තියෙන අඩුපාඩුකම් මොනවද? ඔය ආදී වශයෙන් දේවල් තියෙනවා. ඒවා තේරුම් ගැනීම තමයි අද අපි කරන්නේ. පුතේ ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කරනවා කියලා කියන්නේ අමාරු වැඩක්. බ්ලූම්ගේ වර්ගීකරණය අනුව ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය වෙන්න ඕනේ. එතකොට අපි ඕගොල්ලන්ට දෙන්නේ අපිම හදපු ප්‍රශ්න පත්‍ර. එතකොට මේ නිවැරදි ක්‍රමයට අනුව සකස් කළ ප්‍රශ්න පත්‍රයකට තමයි යන්නේ. නමුත් මුද්‍රණ දෝෂ අර වගේ මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒවා අපි හදා කියාගෙන අද වැඩසටහනට සම්බන්ධ වෙන්නට ඕනේ. හරි. එතකොට ප්‍රශ්න පත්‍රයක් අපිම හදලා අපිම ඕගොල්ලන්ට දීලා එතකොට අපි දන්නවා අපි මාකින් වලදී ලබාගත් අත්දැකීම් ප්‍රයෝජනට අරගෙන මේ දේවල් කොහොමද දරුවන්ට දෙන්න ඕනේ වැඩි ලකුණක් කරා යන්න උදව් කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව අපේ මේ වැඩසටහන හරහා ඔබට තීරණය කරා. ඉතින් මම ඊටාම ආදරෙන් නැවත වරක් ප්‍රමාද වෙලා පැමිණි දරුවෝ ඉන්නවා නම් ඊටාම ආදරෙන් නැවත වරක් පිළිගනිමින් අපි ලස්සනට මේ පේපර් එක සාකච්ඡා කරමු නැත්නම් උත්තර හොයමු. හරි. ඔයගලන්ට කරන්න පුළුවන් වුණාද? කරන්න බැරි වුණා නම් ප්‍රශ්න පත්‍රය ගන්න පරක් වුණා නම් ඒක ගැටලුවක් කරගන්න එපා. ඔයගලන්ට මේ ස්ක්‍රීන් එක දිහා හොඳට බලන් හිටියම පේපර් එක නැතත් වැඩ කරගන්න පුළුවන් පුතේ. පේපර් එක නැතත් ඔබට වැඩ කරගන්න පුළුවන්. අපේ මේ YouTube channel එකේ තියෙන හැම පාඩමක් මේ වගේ. අපි කියන්නේ නෑ සල්ලි දීලා මේවා ගන්න කියලා. ප්‍රශ්න පත්‍ර ගන්න කියලා අපි දන්නවා ආර්ථික අමාරුකම් තියෙන දෙමව්පියන්ගේ දරුවෝ ඉන්නේ. අපි ඒගොල්ලන්ට පිහිටක් පිළිසරණක් වෙන්න විදියට මේ වැඩසටහන් සකස් කරලා තියෙනවා පුතේ. නමුත් ඕගොල්ලන්ගේ අතේ මේ නිබන්ධනය තියෙනවා නේ ඒක ගැටලුවක් නෑ. ලස්සනට එතකොට වැඩේ හොඳට කරන්න පුළුවන්. ඒ නැතත් ඔබට ගැටලුවක් නෑ. ලස්සනට මේ වැඩේ අපිත් එක්ක කරන්න පුළුවන්. right. එහෙනම් අපි පටන් ගමු ප්‍රශ්න පත්‍රේ. හරිද? right. හොඳට ඒක අරමුණකට එන්න ඔක්කොමල්ලා. ඔක්ක අරමුණකට එන්න පුතේ. මොකද එක අරමුණක් තුල අපි වැඩ කරනකොට අපිට ප්‍රශ්න පත්‍රයේ හොඳට තීරුම් ගන්න පුළුවන්. අපි කෑකෝ ගහනවා නම් ගෙදර පරිසරයේ සාමකාමී නැත්තම් එතකොට මේ කියන දේ තේරෙන්නේ නැහැ. ඒ නිසා වැඩිහිටියන්ගේ යුතුයකමකුත් තමයි දරුවන්ට අවැසි වටපිටාව වාතාවරණය ලස්සනට හදලා දෙන එක අපි යුතුයකමක්. ඒ නිසා ගෙදර ගෞසා කරන්නේ නැතුව, ශබ්ද කරන්නේ නැතුව ළමයාව එක අරමුණක තියාගෙන මේ තුලින් ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා නම් අන්න ඒක තමයි ප්‍රයෝජන. දැන් සමහර දරුවෝ ඉන්නවා පුතේ කිසිම පන්තියකට යන්නේ නැහැ. අපේ ඔන්ලයින් ක්ලාස් වලට විතරයි එන්නේ. අපේ YouTube channel එකේ තියෙන පාඩම් විතරයි බලන්නේ. මොකද අපි A to Z අංග සම්පූර්ණ ලෙස ඒ සියලු දේවල් දරුවන්ට දෙනවා. මේක පාඨමාලාවක් විදියට. ඒක විශ්වාස කරන දෙමව්පියන් දරුවන් අපිත් එක්ක රොද බැඳගෙන ඉන්නවා. අපිට ඒක ලොකු සතුටක්. මොකද අපි මේ දේවල් තුලින් තමයි ඔයගලන්ට ජයග්‍රහණය කරා මෙහෙවන්නේ. ඉතින් ඔය කියන කරුණු කාරණා පොඩ්ඩක් මතක් කරේ සේවා අලුත් අයට. අපේ පරණ ළමයි නම් දන්නවා. ඒ නිසා නිරන්තරයෙන්ම හපනා YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයගලන්ට පාඩම් දාපු සැනින් ඉස්සනින් දැනගන්න හැකියාවක් ඔබට ලැබෙනවා. එතකොට ඕගොල්ලන්ට හොය ඉන්න දෙයක් නැහැ. right. ඒක කියන කරුණු කාරණා පොඩ්ඩක් ඔළුවේ තියාගෙන අපි එන වැඩේට යමු. හරි ලෑස්තිද ඔයගොල්ලෝ? කොවලන්ට ලෑස්ති අය? හන්න හරි. හරි. එහෙනම් ඔන්න බලන්න සර්ගේ පළවෙනි ප්‍රශ්නේ. ඔයගොල්ලෝ දන්නවා ගොඩක් හොඳ වැඩ කරන හුඟක් හොඳ පන්තිය තමයි හපනා YouTube පන්තිය. එතකොට ඔන්න ඔයගලන්ට පුළුවන්
ඔන්ලයින් පන්තියෙන් අපි දෙන සහයෝගයේ උදව්වට අරගෙන මේක කරන්න. කියවන්න බලන්න පළවෙනි ප්‍රශ්නය. රූප වලින් දක්වා ඇති අවස්ථා 3 අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද? දැන් ඔන්න බලන්න පුතේ ඕගොල්ලන් ජීවිතේ හැමදාම කරන දෙයක් නේ පැන්සල් තුඩු කටර් කරන එක. ඔය හැමතැනම තුඩු දානවා නේද? හැබැයි බුද්ධිමත් ළමයට පුළුවන් පැන්සල් තුඩු වලින් ඉවත් වෙන දේන් ලස්සන නිර්මාණ කරන්න. තමන්ගේ චිත්‍ර විෂයට අත්කම්බලට විශේෂ සමගාමී කටයුතු වලට උදව් කරගන්න පෙට්ටි එක දාලා බිම දාන්නෙත් නැහැ. එතකොට පන්තිය කැත වෙන්නෙත් නැහනේ. මේ පැන්සල් තුඩු එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන ඒව කරගන්නවා සමහර දක්ෂ දරුවෝ. රයිට් දැන් මේකේ තියෙනවා ඔන්න ඒ පැන්සලක් උල් නොකරපු B උල් කරපු පැන්සලක් C කටර් එක ඇතුළට දාලා තියෙනවා. දැන් මේක මොකක්ද කරන්නේ? දැන් බලන්න පටන් ගත්ත ගමන් අමාරුයි වදෙන්නේ නැහැ. දැන් ප්‍රශ්න පත්‍රයේ නිර්මාණය වෙන්නේ තේ විදිහට තමයි. ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලන් නිර්මාණය වෙන්නේ ලේසි එකේ ඉඳලා අමාරු එක දක්වා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ ඕන්නම් ගැටලු 3ක් 4ක් අමාරු වෙයි. නමුත් ඒක ගැටලුවක් කරගන්න එපා. ප්‍රශ්න 40ක් තියෙන ලකුණු 100ක් තියෙනවානේ. මම නම් ළමයිට කියන්නේ හැම වෙලාවෙම ලකුණු 75 සීමාවට ඔබට යන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති කියලා. නමුත් අපේ දක්ෂ පැටව ලකුණු 90න් එහා නතර වෙන්නේ. හතරක් අපි වැරදුනා කියලා හිතන්නකෝ. අපිට හතරක් වැරදුනත් ලකුණු 90ක් අපිට බය නැතුව ගන්න පුළුවන්. අපි හතරක් ආණ්ඩුවට පූජා කරමුකෝ. ලකුණු 90ක් පළවෙනි පත්‍රයෙන් ගන්න පුළුවන්. ඒතකොට පළවෙනි පත්‍රයේ විභව්‍යතා මාන 14 පදනම් කරගෙන එන්නේ මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඒවා මේ විදියට නිර්මාණය වෙයි. දැන් මේකත් සැලසුම් ගත වැඩසටහනක් නේ සැලසුම් කිරීමක් තියෙන්නේ. එතකොට ඔබට පේනවා පිළිවෙලට සකස් කරාම ඔන්න ඉස්සලාම උල් කරපු නැති පැන්සලක් තියෙන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ කටර් එකේ දාලා බර ගාලා හොඳට උල් කරන්න ඕනේ. ළමයිගේ වැඩේ උල් කරලා පැන්සල ඉවර කරගන්නවා. අම්මලා ඉතින් බනිනවා මේක පැන්සල් අරන් දුන්න ඉවරයක් නැහැනේ කියලා. නේද? උල් කරන්න. උල් කරාට පස්සේ තමයි තුඩ ඊටාම සියුම්ව තියෙන පැන්සලක් අපිට දක්නට ලැබෙන්නේ. නම් මේකේ අපිට පිළිතුර ගන්න පුළුවන් A C B කියන උත්තරේට යන්න පුළුවන්. බලන්න ඔබ හරිද කියලා. ඔන්න ඔබට මංගල ලකුණු 2.5 ලැබුණා. මම සමහර ඒවා හදලා පෙන්නන්නම්. මේවා සරලයි. මේවා බුද්ධිමත් ළමයිට මනෝමයෙන් පවා කරන්න පුළුවන් දේවල්. නේ? ඒක නිසා ඒක තීරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. right. එතකොට ඔන්න A C B. ඊළඟට මම මේ වෙලාවෙම අපේ channel එකත් එක්ක ඉන්න දරුවන්ට මතක් කරන්න ඕනේ. ඉරි ගහනකොට පුතේ පැන්සල පාවිච්චි කරන්න. දැන් මේ වගේ පැන්සලක් පාවිච්චි කරන්න. විභාගේ දවසට උල් කරපු හොඳ පැන්සල් දෙකක් අරගෙන යන්න. එකක් කැඩුනොත් උල් කර ඉන්න ගියොත් ඔයගලගේ වටිනා කාලේ නාස්ති වෙනවා. ඒ නිසා අනිත් පැන්සලෙන් ටක් ගාලා ලියන්න පුළුවන්. ඔබට පෑනෙන් ලියන්නත් පුළුවන්. නමුත් ටීචර්ස්ලා දැන් චක්‍රලේඛනේ තියෙන කාබන් නිල් හෝ කළු පෑන පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි පන්ති කාමරය තුල පාසල් වලදී නිතරම ඔයගලන්ට මතක් කරන්නේ පැන්සල මේකට පාවිච්චි කරන්න කියලා. මොකද පැන්සල වැරදුනොත් මකා ගන්න පුළුවන්. නේද? පෑනේ ලිව්වම අවුල් ඇති වෙන්න පුළුවන්. ඉතින් 6 පන්තිට ගියාම පෑන පාවිච්චි කරන්න පුළුවන්. දැනට හොඳට තදට ලියවෙන පැන්සල් දෙකක් ඔයගොල්ලෝ යූස් කරන්න. හැම වෙලාවෙම මේක ස්ටෑන්ඩ් බයි තියාගන්න. එතකොට ඉරි ගහනකොට මෙන්න මෙහෙම ඉරි ගහන්න එපා. දැන් උදාහරණයක් ගමුකෝ. දැන් උදාහරණයක් ගත්තාම අපිට පේනවා සමහර ළමයි පුතේ ඉරි ගහනවා. දැන් මේක නම් උත්තරේ මෙන්න මෙතනට වෙනකම්. මෙතනට වෙනකම් ඉරි ගහන. එතකොට උත්තර පත්‍රයේ බලන කෙනා දන්නේ නැහැ මේ ළමයා ගහලා තින්නේ එකටද දෙකටද කියලා. ඒ නිසා ඔයගොල්ලෝ අඩු රූල පාවිච්චි කරලා හරියට සීමාව තුල උත්තර සටහන් කරන්නට ඕනේ. ඒක මතක ගන්න. අපි හිතමු මේ උත්තරේ වැරදුනා කියලා ඔයගලන්ගේ. දැන් පෑන්නේ ලියන ළමයෙකුට පුළුවන් වැරදුනා කියලා හිතන්න. වැරදුනා කියලා හිතුවත් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදියට පුතේ කඩිරි වලින් ඒ උත්තරේ ප්‍රතික්ෂේප කරලා හරි මේ උත්තරේ නම් මම මේකනේ කියන්නේ. මේ උදාහරණයක් කියන්නේ. හරි උත්තරේට ඔයගලන්ට ඉර ගහන්න පුළුවන්. ඒ විදියට ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. එතකොට මේකේ උත්තරේ අපි ගන්නේ කීවෙනි එකද දෙවෙනි එක. පැහැදිලිද? ඉතින් මේ තාක්ෂණික සිද්ධි දන්නේ නැති නිසා පුතේ විභාගෙදී හුඟක් වෙලාවට අපිට ලකුණු අහිමි වෙනවා. අපරාධ මම මාකින් කරන නිසා ඔයගලන්ට කියන්නේ ප්‍රධාන පරීක්ෂකයෙක් වෙලට ඔයගොල්ලන් තුල තියෙන විශාල දැනුමක් තියෙනවා. ඒ විශාල දැනුම ඔයගලන්ට පාවිච්චි කිරීමේදී යම් යම් ගැටලු මතුවෙනවා. අන්නේ ගැටලු හරියට මේක ගැන හිතන්නේ නැතුව වැඩ කරන නිසා තමා ලකුණු අහිමි වෙන්නේ. අහිමි කරගන්න එපා.
ඔයගොල්ලෝ දන්න දේ කරන්න. එතකොට අඩු රූලක් පාවිච්චි කරන්න. අඩු රූලක් ගන්න සල්ලි නැත්තම් අයිස්ක්‍රීම් එකක් කාලි වෙලා පොප්සිකල් එකක් කාලි එකේ කෝට්ට හොදලා ගෙනියන්න. හොඳ අඩු රූලක්. කෙලින් අඩු රූලක් ඒක. ආයි අම්මලට කරදර කරන්න ඕනේ අඩු රූල අරන් දෙන්න අඩු රූල අරන් දෙන්න කියලා. නේද? ඒ වගේ දේවල් පාවිච්චි කරන්න ඕන තරම් ළමයි ඒ වගේ සියුම් දේවල් පාවිච්චි කරනවා. යම් දෙවෙනි ප්‍රශ්නෙට. හිස්කොටුවට වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. අන්න බලන්න. ඔයගලන්ට දීලා තියෙනවා කවයක්. මොකද්ද කවයක් කියන්නේ? රවුමක්. මේ රවුම මොකද කරලා තියෙන්නේ? අඩ කවයක් බවට පත් කරලා තිනවා. මොකද්ද අඩ කවයක් කියන්නේ? රවුමෙන් භාගයක්. එතකොට ඔයගලන්ට පේනවා මේකේ කිසියම් රටාවකට අඩ කවයක් පාට කරලා තියෙනවා. අඩ කවයක් පාට කරලා තියෙනවා. දැන් බලන්න පළවෙනි පේලිය. දකුණු අතපත කියන්නේ නැගෙනහිර පැත්තට පාට කරලා තියෙන භාගය පොඩක් ඇන්ගල් එකක් වෙලා ඊසාන පැත්තට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒක උතුරු දිශාවට පාට කරලා තියෙනවා. හරිද? එතකොට දෙවෙනි වගුවේදී අපිට පේනවා උතුරු දිශාවේ තිබ්බ එක මේ වයම දිශාවේ තිබ්බ එක නැගෙනහිර දිශාවට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අන්න ගිනි කොන දිශාවට ගිහලා මේ දිශා අණුව තමයි මේක තේරුම් ගන්න ඕනේ. දිශා අණුව කොහොමද මේක වර්ග කරලා තියෙන්නේ පාට කරලා තියෙන්නේ. මේ බලන්න අන්තිම එක ඒ අණුව දකුණු තිබ්බ එක නිරිතට ගියා. එහෙනම් ඔයගලන්ට බය සැක නැතුව ගන්න පුළුවන් අන්න බටහිර පැත්ත පාට කරන්න ඕනේ. බලන්න ඔබේ උත්තරේ හරිද කියලා. පුතේ හොඳට මතක තියාගන්න අපි කොච්චර ප්‍රශ්න පත්‍ර කරත් වැඩක් නැහැ. කොච්චර රටේ ලෝකේ තියෙන පන්ති ගානේ ගියත් වැඩක් නැහැ. අපි කතා කරන්නේ එක ප්‍රශ්නේද ඒක තේරුම් ගන්න හොඳට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම යාළුවෙකුට එක කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අම්මා අප්පච්චිලා තුඟක් වෙලාට දරුවන්ගෙන් අහන්න පුතේ ඔයගොල්ලෝ මේ උත්තරේ ගත්තේ කොහමද කියලා. එක දෙයක් එක දවසට කරන්න. ගොඩාක් ඕනේ දැන් ඒකයි මම අද ඔයගලන්ට පළවෙනි ප්‍රශ්න පත්‍රයක් විතරක් සාකච්ඡා කරන්න යොදාගත්තා. ආයි සම්මන්ත්‍රණය කරනකොට අපි දෙක පත්‍රයක් කොහොමද කරන්නේ? ඊට අමතරව අපි රචනා වැඩසටහන් කොහොමද කරන්නේ? ඒවා අපි ඉදිරියේදී කරනවා. එතකොට ඔයගලන්ට මේ මාස එකමාර තුල දැවැන්ත වැඩපිළිවෙලක් අපේ යනවා. ඒ වැඩපිළිවෙල හා සම්බන්ධ වෙලා හිටියොත්, මේ ගැන අවදියෙන් හිටියොත්, කල්පනාවෙන් හිටියොත් ඔයගලන්ට පුළුවන් මේ වයින් උපරිම ප්‍රයෝජන ගන්න. අපි නිකන්න දෙන්නේ පුතේ. අපි නොමිලේ ඔබට දෙන්නේ. අපි හරීම් ක්‍රමය ඔබට දෙන්නේ. අපි ගුරුවරු, අපි ටියුෂන් පන්ති කරන අය නෙමෙයි. ටියුෂන් ක්ලාස් කාර්යෝ නෙමෙයි. ගුරුවරු හැටියට අපිට යුතුයකමක් තියෙනවා දැයි දරුවන්ට මේක නිවැරදි ක්‍රමයට සහ හරියට එන විදියට කියලා දෙන්න එක සහ ලකුණු ලැබෙන්නේ පටිපාටිය පිළිබඳව ඕගොල්ලෝ දැනුවත් කරන එක. ඒක අපේ යුතුයකමක්. ඒක තමයි දැයි දරුවන් වෙන්න කරන්න ඕන දේ. ඒක තමයි අපි මේ කරන්නේ. ඒක නිසා මම ඕගොල්ලන්ට කියන්නේ ඉගෙන ගන්න එක ගානද ඒ ගාන හරියට කරන්න. ඉගෙන ගන්න එක ගානද ඒ ගාන මොලේට දාගන්න. එතකොට ඔයගලන්ට සාර්ථකව කරන්න පුළුවන්. නැතුව පේපර් පන්ති ගාන, ගණිත ගැටලු පන්ති ගාන, ඒ සත්ත්ව සම්මන්ත්‍රණ ගානේ ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒවා ඵලදායී ලෙස භාවිතා කරන්න ඕනේ. ඉතින් ගුරුවරු ඔබට මේක කියනවා නේද? ඒක තේරුම් ගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 3. මොකද්ද? මේ බලන්න. කොටුව තුල ඇති පේලියේ ඊළඟට ආයුතු පේලිය රූපය කුමක්ද? හොඳට බලන්න. දැන් ඔරලෝසු වගේ හැඩතල වගේක් දීලා තියෙනවා. මේක කටු ඔක්කොම දාලා තියෙනවා දෙකක්. නමුත් ඉලක්කම් අඩුපාඩු තියෙනවා. අතහැරලා දාලා තියෙනවා. එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳට බලන්න මේක දිහා. ඔයගලන්ට පේනවද පළවෙනි ඔරලෝසුවේ පැය කට්ට තියෙන්නේ 12 ළඟ. මිනිත්තු කට්ට තියෙන්නේ 11 ළඟ. දෙවෙනි ඔරලෝසුවට එද්දී අර 12 ළඟ තිබිච්ච පැය කට්ට එක ළඟට ආවා. 11 ළඟ තිබිච්ච මිනිත්තු කට්ට එක බෝලයක් අතහැරලා වමාවර්තව අන්න මෙතනට ආවා. මේ බලන්න හොඳට බලන්න. පැය කට්ට දක්ෂිනාවර්තව එකක් යනකොට මිනිත්තු කට්ට එකක් හැර එකක් වමාවර්තව අන්න පස්සට එනවා. හරිනේ. එහෙනම් තුන්වෙනි එකේ මොකද වෙන්න ඕනේ? තුන්වෙනි එකේ මෙතන එක ළඟ තියෙන පැය කට්ට අන්න තුන ළඟට ආවා. මේ පැත්තෙන් එකක් අතහැරලා අන්න මෙතනට ආවා. දැන් පේනවද? එහෙනම් තුන ළඟ තියෙන පැය කට්ට හතර ළඟට එන්න ඕනේ. මෙතන තියෙන පැය කට්ට අන්න පහ ළඟට යන්න ඕනේ. එතකොට මොකද්ද උත්තරේට ගන්න වෙන්නේ? අපිට අන්න තුන්වෙනි උත්තරයට යන්න පුළුවන්. බලන්න තුන්වෙනි උත්තරේ.
එක 12 ළඟ තිබ්බ පෑ කට්ට ඒක එක ළඟට ආවා එකක් එක බෝලයක් අතහැරලා ආවා මෙතන පිළිවෙලට වෙලාව දීලා නැහැ ඒ තුන ළඟ තිබිච්ච එක අන්න හතර ළඟට ආවා මෙයා වම් පැත්තෙන් එකක් කැර එනවා එකක් කැර එනවා එතකොට මෙයා එක ළඟට එනවා එහෙනම් උත්තරේ අංක 3 ඒකයි මම කිව්වේ හොඳට මෙහෙදී අපි බලලා තීරුම් අරගෙන මේ වැඩ කටයුත්ත අපි කරන්න ඕනේ. ඒකයි මම කිව්වේ එක ප්‍රශ්නයක් හරි පුතේ අද කතා කරනවා නම් අද ඕගොල්ලෝ ගෙදර නැගිටලා මේ සීට් එකෙන් එළියට යනකොට එක දෙයක් තීරුම් ගන්න ඕගොල්ලෝගේ මනසට. ඉතින් අපේ විවිධාකාර දරුවෝ ඉන්නවා විවිධ පසුබිම් වල විවිධ නිපුණතා තියෙන දරුවන් ඉන්නවා. කීපු ගමන් ටක් ගාලා තේරෙන අයත් ඉන්නවා. චුට්ටක් වෙලා ගිහිල්ලා තේරෙන අයත් ඉන්නවා. එක එක දරුවෝ ඉන්නවා පන්ති කාමරේ. මොකද එක එක දරුවන්ගේ ජාන ලක්ෂණ වෙනස්. ඉතින් හැමෝටම ලස්සනට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි අපි මේ කටයුත්ත කරන්නේ. ඒක නිසා ඒකෙන් ප්‍රයෝජන ගමු. යම් පැහැදිලිද? 4 වෙනි ප්‍රශ්නේ. මේ බලන්න. ඊටාම සරලයි. රෝමි ඉලක්කම්. ශිෂ්‍යත්ව විභාගයට රෝමි ඉලක්කම් කොච්චර එනවද? 100ක් 200ක් 300ක් නැහැ. රෝමි ඉලක්කම් එන්නේ පුතේ 20යි. 20ට වෙනකන් අපේ දූල පුතාලට ලියන්න පුළුවන් නේද? අත උස්සන්න බලන්න. ආන්න හරි. 20ට වෙනකන් ලියන්න පුළුවන් නම් ඇති පුතේ ආණ්ඩුව තාම සරල කරලා තිනවා. විභාග දෙපාර්තමේන්තුව මේ 100 ගණන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපේ ටීචර්ලා රෝමි ඉලක්කම් ඉතින් 100 200 ඕම ලියන්න දෙනවා. ඉච්චර ඉන්නේ නැහැ. එකේ ඉඳලා 20ට පාඩම් කරගන්න ඒ හොඳටම ඇති. right. දැන් මෙතන තියෙනවා මේ බලන්න. VI IV IX හරි කාට්පත් අතර ඒව ඇති රෝම ඉලක්කම් වල ආරෝහණ පාටියට අනුව රූප පිහිටන අනුපිළිවෙල කුමක්ද? ආරෝහණ ඒ කියන්නේ පොඩි එකේ ඉඳලා ලොකු එකට. මේකේ වැදගත් වචනේ මොකද්ද? ආරෝහණ. හරි. එතකොට ඔයගලන්ට පේනවා අපි කාවද ඉස්සෙල්ලාම ගන්නෙ? අන්න අපි ඉස්සෙල්ලාම ගන්නවා 1. දාගන්න එකට උඩින් මෙන්න මෙහෙම. අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදියට. මේ බලන්න. අපිට මෙන්න මෙයා පළවෙනි රූපය. මෙන්න මෙයාට අපිට එක දාන්න පුළුවන්. ඒ කියන්නේ 1 2 3 4 5 6 සඩාශ්‍රය තමයි මෙතන ඉන්නේ. පළවෙනියට ඉන්න ඕනේ සඩාශ්‍රය. 1. ඊළඟට අපි ගන්නවා IV. ඒ කියන්නේ 4. මේ තියෙන IV. පැහැදිලිනේ. එතකොට ඒකට ගන්නවා ත්‍රිකෝණේ. ඊට පස්සේ කාවද ගන්නෙ? VI කියන්නේ 6. එයා අන්න 3. එයා 3. මේ විදිහට ඉලක්කම් දාගන්න උඩින්. ඊළඟට 4 වෙනියට ගන්න වෙනවා අපිට මෙයා. එතකොට ඉස්සලාම ඉන්නේ සඩාශ්‍රය, ඊට පස්සේ ත්‍රිකෝණය, ඊට පස්සේ සමචතුරාශ්‍රය, ඊට පස්සේ අපි මෙයාට කියනවා පුතේ පංචාශ්‍රය. පංචාශ්‍රය. එතකොට මේක යහන්නේ රූප ගැන නෙමෙයි. රූප එදෙන පිළිවෙල පිළිබඳවයි යහන්නේ ඉලක්කම් අනුව. ඒ අනුව අපිට උත්තරයට යන්න පුළුවන්. අන්න පිළිවෙලට 1 2 සටහන් කරගත්තම මේ විදිහට අපිට උත්තරයක් ගන්න පුළුවන්. අංක 3. බලන්න. අංක 3. දැන් මේ ශිෂ්‍යත්වයේදී ඔබට නිර්මාණය වන ගැටලු පිළිබඳව තමයි පුතේ මේ අවධානය යොමු කරන්නේ. එතකොට ඒ ගැටලුවට යන්න පාර. දැන් අපේ සමහර ළමයි ඉන්නවා විනාඩි භාගයක්වත් යන්නේ ඉරි ගාලා ඉවරයි. බස ගාලා ඉරි ටික ගහ ගන්නවා. ඊට පස්සේ පැය කාලෙන් ඉවරයි. විනාඩි 45ක් අහස දිහා බලාගෙන ඉන්නවා. එහෙම කරන්න එපා. හොඳට කියවන්න. රජයේ දීලා තියෙන විනිත්තු 60 සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න. එකක්වත් ආපහු ආණ්ඩුවට දෙන්න එපා. ඒක තමයි අපිට සාර්ථක ලකුණක් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ වගේ තව එකක් මම මේ ප්‍රශ්න පත්‍රේ දාලා තිනවා. අපි බලමු ඒක. එතකොට මේ බලන්න. දී ඇති රටාවේ ඉස්කොටුවට ගැලපෙන පිළිතුර කුමක්ද? ඔන්න 5 වෙනි ප්‍රශ්නේ. එකින් එක අපි හිමීට විසඳගමු. මොකද්ද කියලා. පුතේ මේ වගේ ගානක් ආවොත් ඉස්සෙල්ලා බලන්න මේකේ දීලා තියෙන හැඩතල 4 දියා. ඍජු කෝණාශ්‍රය, ත්‍රිකෝණය, සමචතුරාශ්‍රය, වෘත්තය. පාට කරපු එක ගැන කල්පනා කරන්න එපා දැම්මම. හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ? හොඳට බලන්න. මේ වෘත්තයේ තිබ්බ එක මේකට එද්දි මොකද උනේ? එකක් අතහැරලා 3 වෙනි ස්ථානයට වෘත්තය ආවා. වෘත්තයට ඉස්සරහින් තියෙන්නේ මොකද්ද? පෙට්ටිය. පෙට්ටියට ඉස්සරහින් තියෙන්නේ මොකද්ද? ත්‍රිකෝණය. මේ බලන්න.
වෘත්තය. ඊට පස්සේ ඒ වෘත්තය මෙතනට ආවා. මෙතනට ආවට පස්සේ පෙට්ටිය ඉස්සරහෙන් තියෙනවා පස්ස පැත්තට ත්‍රිකෝණය ආවා ඍජු කෝණය ආවා. රයිට්? පැහැදිලිද? දැන් හතරවෙනි ස්ථානයේදී මේ රවුම මොකද වෙන්න ඕනේ? රවුම වෙන්න ඕනේ ඉස්සරහට. දැන් මෙතන දීලා තියෙන උත්තර තුනේම වෘත්ත ඉස්සරහා තියෙන. ඒ නිසා අපිට කිසිම සහනයක් නැහැ. කිසිම සහනයක් එතන නැහැ. පොඩි chance එකක්වත් දීලා නැහැ. වෘත්තෙට ඉස්සරහෙන් තියෙන්නේ කවුද? පෙට්ටිය. වෘත්තෙට ඉස්සරහෙන් තියෙන පෙට්ටිය. අනිවාර්යයෙන්ම වෘත්තේ ඉස්සරහට ආවොත් ඊළඟට කෙරෝලෙට පෙට්ටිය යන්න ඕනේ. එහෙනම් වෘත්තේ ඉස්සරහට ඇවිල්ලා පෙට්ටිය කෙරෝලට ගිහිල්ලා තියෙන්නේ කවුද? මෙතන තියෙන උත්තර තුනෙන් අපිට එතනට යන්න පුළුවන්. පාට කරපු එක දිහා බලන්න එපා. පැහැදිලිද මං කියන එක? ආපහු බලන්න. පුතේ මේ රූපේ වෘත්තේ දිහා අවධානය යොමු කරන්න. අන්තිමට වෘත්තේ තියෙන. ඒ වෘත්තේ මොකද උනේ? තුන්වෙනි ස්ථානෙට ආවා. එතනදී වෘත්තේ මොකද උනේ ඊළඟට? දෙවෙනි ස්ථානෙට ආවා. ඊළඟට වෘත්තේ එන්න ඕනේ කොහෙද? පෙට්ටිය ළඟට. දැන් අපිට ගන්න පුළුවන් මෙතන පින්තූරයක් හැදලා ඕන්නම් මෙතනට වෘත්තයක් ගන්න පුළුවන්. මේ බලන්න. වෘත්තයක් ගන්න. තමයි වෘත්තේ සහනයක් නැහැ. right? එතකොට වෘත්තයට ඉස්සරහා තියෙන්නේ මොකද්ද? පෙට්ටිය. මේ බලන්න වෘත්තයට ඉස්සරහා පෙට්ටිය ආවා. වෘත්තයට ඉස්සරහා පෙට්ටිය ආවා. එහෙනම් පෙට්ටිය යන්න ඕනේ ඊළඟට කෙරවලේට. වෘත්තයේ ඉස්සරහට ඇවිල්ලා පෙට්ටිය කෙරවලට යනවා. ඒතකොට පෙට්ටියක් කෙරවලේ තියෙන්නේ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මේ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එතකොට ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? අන්න ත්‍රිකෝණේ ඊළඟට එන්න ඕනේ. පෙට්ටියත් එක්ක ත්‍රිකෝණේ එන්න ඕනේ. ඒ නිසා අපිට බය නැතුව මෙතන උත්තරයට යන්න පුළුවන්. දැක්කද? කීවෙනි එකද? බලන්න ඔබ තෝරගත්තද කියලා. දෙවෙනි එක. මේ පාට කරපු වර්ණ ඒවා දිහා එච්චර වැඩි අවධානය යොමු කරන්න බෑ. සමහර ගැටලු තියෙනවා පුතේ. අපිට ෂණිකව ඒක තේරුම් ගන්නට පුළුවන්. ඒකේ තියෙන හැඩතලත් ඔත්සේ. එතකොට අන්න වෘත්තය සහ පෙට්ටිය පිට ආකාරයේ සමචතුරස්‍රයේ පිහිටන ආකාරය මත තමයි මම ඒ උත්තරේට ගියේ. පැහැදිලිද? ලොකුවට හිතන්න එපා. මම හැමතිස්සෙම ඕගලන්ට කියන දෙයක් තමයි මගේ වැඩසටහන් වලදී හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි බරපතල ලෙස මේ ගණන් ගැටලු දිහා බලන්න නරකයි. ඒ බරපතල විදියට බැලුවම තමයි අපිට ඒක ටිකක් අපහසු ගැටලුවක් ඇටියට පේන්නේ. right. අපි යමු ඊළඟට. ඒ ගමම ඕගලන්ට පුංචි පණිවිඩයකුත් මම මතක් කරන්න ඕනේ. සර් දාලා තියෙනවා. දැන් ගොඩාක් දෙනෙන් අහනවා මගෙන් සර් රචනා සම්මන්ත්‍රණයක් කරන්න නැද්ද? මොකද මම සිංහල වලට පන්ති ගණනාවක් කරනවා. අපේ 2 ශ්‍රේණිය ඉඳලා 10 ශ්‍රේණිය දක්වා. එතකොට ඒ සිංහල පන්ති වලදී වැඩිපුර කතා බහ වෙන නිසා ඉතින් අම්මලත් දරුවෝත් නිතර අහනවා සර් අපේ රචනා සම්මන්ත්‍රණය කවදද තියෙන්නේ කියලා. ඔන්න මම දාලා තියෙනවා පුතේ හපනා ශිෂ්‍යත්ව පන්තියේ රචනා වැඩමුළුවක් මේ මාසේ 29 වෙනි සඳුදා පොසොන් පෝය දවසේ. හැබැයි මට වෙන දිනයක් ගන්න හරි අමාරුයි. මේ තියෙන වැඩ කටයුතු, ක්ලාසස්, සම්මන්ත්‍රණ, ඉස්කෝල වලින් තියෙන ආරාධනා, ඉතින් ඕවා මේවත් එක්ක හරි අමාරුයි ඔයගොල්ලත් එක්ක දිනයක් වෙන් කර ගන්න. නමුත් මම කොහොම අමාරුවෙන් වෙන් කරගත්තා ජූනි 29 වෙනිදා උදේ 9:30ට. ඉඳලා 12:30 විතර වෙනකන්. ඉතින් මේක පැය 3ක් විතර යන වැඩසටහනක්. ඉතින් අපි ආරාධනා කරනවා ඕගොල්ලන් කැමති නම් අපේ ඔන්ලයින් ක්ලාස් එක හරහා අපි පවත්වන අපේ දරුවෝ ඉන්නවා. අපේ සාමාන්‍ය සිංහල පන්තියට එන දරුවන් එනවා. ඒක අපිට ගැටලුවක් නැහැ. නමුත් අපි ඔබටත් ආරාධනා කරනවා ඔබ තුල රචනා ලිවීමේ දුර්වලතා තියෙනවද? රචනා ලිවීමේ මූලික ව්‍යාකරණ නීති දන්නේ නැද්ද? කොහොමද උක්තාක්‍යාතේ ගොඩනගන්නේ? ඒ තුලින් සාර ගර්භ වාක්‍ය 3ක් ලකුණු 6 ගන්නෙ කොහොමද කියන එක පිළිබඳව අපි විශේෂ සම්මන්ත්‍රණයක් ඔන්ලයින් හරහා මයි ඔන්ලයින් ක්ලාස් එකෙන් අපි ඔබට පවත්වන්න බලාපොරොත්තු වෙනවා ජූනි 29 වෙනිදා දිනේ මතක තියාගන්න. දිනේ මතක තියාගෙන පොහොය දවස කියලා වැඩ දාගන්න නැතුව මේ වැඩසටහනට එන්න බලන්න. ජූනි 29 වෙනි සඳුදා අපි මේ වැඩසටහන පවත්වනවා. ඉතින් අපි එන්න ළමයිත් එක්ක බොහොම ලස්සනට වැඩේ කරනවා. හැබැයි එක දෙයක් තියෙනවා අපේ ක්ලාසස් වල පුතේ රෙකෝඩින් පහසුකනුත් තියෙනවා. හදිස්සියෙ මෙදා එන්න බැරි වුණොත් පොහොය දවසේ සෙල් ගන්න ගියොත් අනුරාධපුරයේ පොසොන් වට වන්දනාවේ ගියොත් කමක් නැහැ. අපි වැඩසටහන කරන්න. ඕගොල්ලෝ හිමීට නිවාඩු පාඩු වෙලාවක මේ වැඩසටහනේ රෙකෝඩින් බලන්න පුළුවන්. එහෙම ගැටලුවකුත් නැහැ. ඒ නිසා මේකට සම්බන්ධ වෙන්න. ඉතින් අපි ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන මේ වැඩසටහනට සම්බන්ධ වෙයි කියලා. ඉතින් මේ ඉමේජ් එකේ විස්තරය තියෙනවා කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳව අපි ඒ වැඩසටහනට එකතු පහදු වෙන්න කියලා ඕගොල්ලන්ට අපේ දරුවන් වෙනුවෙන් අනිත් අයටත් පොඩි chance එකක් දෙන්න පුළුවන් අපේ පන්තිවල එන අයට අමතරව.
එතකොට ඔයගලන්ට මේ වැඩසටහනට එකතු වෙන්න අපි ආරාධනා කරනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පිටු අංක ඔන්න දීලා තියෙනවා ඊළඟ එකේ. මේ බලන්න. මොකද්ද දීලා තියෙන්නේ? කොටුව තුල ඇති රූපය බලන්න. ඉස්සෙල්ලා පුතේ කොටුව තුල තියෙන රූපේ බලන්න. දැන් ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ මේක තියෙනවද බලන්න. ප්‍රශ්න පත්‍රයේ මේක තියෙනවා. ඒකයි ප්‍රශ්න පත්‍රයේ අතේ තියෙනට හරි ලේසියි. ප්‍රශ්න පත්‍රේ නැති අයට මේක ටිකක් පේන්නේ හොරට. මම හැමතිස්සෙම මේ වැඩසටහන් කරන්නේ පේපර් එක අතේ තියෙනවා කියලා හිතාගෙන. ඒක තියෙනවා. මොකද අපේ ඔන්ලයින් ක්ලාස් වල රහස තමයි අපි නිබන්ධන දෙනවා පුතේ. සාර ගර්භ නිබන්ධන දෙනවා වැඩසටහනට කලින් සතියකට විතර කලින්. එතකොට ළමයිට ඒක print out එකක් අරගෙන ලස්සනට ඒකත් එක්ක එන්න පුළුවන්. නමුත් මේක නැහැ කියලා කලබල වෙන්න එපා. ඕගොල්ලන්ට මේක දිහා බලාගෙන කරන්න පුළුවන්. මේක ලොකුවට අරගෙන තුන මේ බලන්න. ළමයි බට්ට පනිනවා. එතකොට තවත් ළමෙක් සෙල්ලම් කරනවා. මේ පැත්තෙන් ළමයි දෙන්නෙක් එකතු වෙනවා. දැන් මේ තුන ජොයින් කරන්න කියලා කියනවා ඔයගලන්ට. ජොයින් කරන්න කියලා නිවැරදි උත්තරේ තෝරන්න කියලා. ඔන්න බලන්න පුතේ. දැන් මේ පින්තූරේ ගත්තම අපිට පේනවා මේ බට්ට පනින්න දර්ශනයක. ඕගොල්ලෝ බට්ට පැනලා තියෙන අත උස්සන බලන්න. අපි නම් පොඩි කාලේ හරියට යාළුවොත් එක්ක එකතු වෙලා කොටු 9 බට්ටා වෙනම පැන්නා, කොටු 6 බට්ටා වෙනම පැන්නා. ඒ තුලින් අපි හරියට විනෝද වුණා. ළමයිට ළමා කාලයක් දැන් නැහැ ඇත්තටම. බට්ට පැනීම, හැංගි මුත්තන් සෙල්ලම් කිරීම, ටින් කැඩීම, ඔය වගේ සෙල්ලම් අපි පුංචි කාලේ අපි හරියට කරා. අපි මිදුලෙමයි හිටියේ. අපි එළියෙමයි හිටියේ. අපේ අම්මලා තාත්තලා අපිට ඉතින් කෑකෝ ගන්නවා පාඩම් කරපල්ලා, ඇවිල්ලා වැඩ කරපල්ලා කියලා. නමුත් අපි ඒවත් සමබර කරා ඒ වගේම පාඩම් වැඩත් සමබර කරලා. දැන් මේ බට්ට පයින් පින්තූරේ බලන්න. මේක ඇතුලේ පුතේ ඉලක්කම් වගේක් දාලා තියෙනවා. හොඳට බලන්න. හොඳට නිරීක්ෂණය කිරීමේ හැකියාව ඔබට තියෙන්න ඕනේ. එතකොට ඔබට පේනවා මේකේ එක තැනක පුතේ දැන් මෙතන තියෙනවා 9 8 7 6 මේ බලන්න පළවෙනි උත්තරේ දිහා පළවෙනි උත්තරේ අන්න 6 ඉලක්කම දාලා නැහැ අදාළ බට්ටගේ අදාළ බට්ට පැනීමේ දල සැලැස්ම තුල 6 ඉලක්කම දාලා නැහැ. එතනින් අපිට යාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එහෙනම් ඒ උත්තරේ එන්න විදිහක් නැහැ. පැහැදිලිද? අපි මේකේ නැති ඒවා ටික ඉස්සලා වෙන් කර ගන්නවා. ඊළඟට බලන්න මේ රූපේ දිහා. මේ රූපේ දිහා බලන්න. මේ රූපේ දෙවෙනි රූපේ පොකුණක් අපිට ඈතින් පේනවා. පොකුණක් ඈතින් අපිට පේනවා. එහෙනම් මේ රූපේ පොකුණ ඇඳලා නැහැ. අන්න එහෙනම් එයත් වැරදි. එහෙනම් මේ රූප තුන කම්බයින් කරනකොට සම්බන්ධ කරනකොට අපිට මේ රූප තුනේ ඒ පොකුණ දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් තුන්වෙනි රූපේ දිහා බලන්න අන්න බෝල ගානවා ළමයි බට්ට පයින්නවා බව්වත් එක්ක සෙල්ලම් කරනවා නේද හැම දෙයක්ම අංග සම්පූර්ණ ලෙස තියෙනවා අන්න අපිට තුන්වෙනි රූපේ ගන්න පුළුවන් තුන්වෙනි රූපේ ගත්ත ළමයි හරියට හරි ලකුණු දෙකමාරක් උපයා ගත්ත පුතේ ප්‍රශ්න පත්‍රයේ මතක තියාගන්න දෙනකොට ඔයගලන්ට ලකුණු 100කුත් දෙනවා ආණ්ඩුව හරි ආදරේ ලකුණු 100ක් එක්ක තමයි පුතේ ප්‍රශ්න පත්‍රය දෙන්නේ ඒ ලකුණු 100 රැක බලා ගැනීම ඔබේ රාජකාරියක් වෙනවා. අපි මාකින් කරනකොට මොකද කරන්නේ? කරලා තියෙන වැරදි වලට ලකුණු අඩු කරගෙන ගිහිලා ඉතුරු ටික තමයි ප්‍රතිඵලය වෙන දවසට ඉස්කෝලේට එවන්නේ. ඒක මතක තියාගන්න. එහෙම නැතුව ආණ්ඩුව ආදරේ නැති නෑ. පුළුවන් තරම් ඕගොල්ලන්ගේ පැත්තේ ඉඳලා තමයි පේපර් මාකින් කරන්නේ. පේපර් මාකින් පැනල් එකට හැමතිස්සෙම උපදෙස් දෙන්නේ ළමයා ගැන හිතලා ලකුණු මේකට ප්‍රදානය කරන්න. උත්තරයකට ලකුණු දෙන්න පුළුවන් සෑම අවස්ථාවකම පුතේ අපි ලකුණු දෙනවා. එහෙම බෙල්ල කපනවා වගේ කපලා දාන්න නෙමෙයි අපි උත්සාහ කරන. අපි දෙන්න තමයි ලකුණු බලන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ රාජකාරිය මේක නිවැරදිව පිරිසිදුව ලස්සනට ගොඩනගා ගැනීම. ඒක තමයි වැදගත්ම දේ. right. 7 වෙනි ප්‍රශ්නෙට යන්න. කියවන්න ප්‍රශ්නේ ඔක්කොම හොඳට කියවන්න කලබල නැතුව. සයුරි චතුරිට වඩා උසයි. අපි කරන ගමන්ම පොඩි වැඩක් කරගමු මේක පොඩි අභ්‍යාසයක් ක්‍රියාකාරකමක් නැත්නම් පොඩි කටු වැඩක් කරමු මොකද සයුරි චතුරිට වඩා උසයි එතකොට කවුද මේ දෙන්නගෙන් උස සයුරි දාගන්න සයුරිට එක චතුරි අමාලිට වඩා උස නමුත් චතුරි කියන එක්කෙනා අමාලිට වඩා උස නමුත් නිර්මලාට වඩා මිටි චතුරි කියලා ළමෙක් ඉන්නවා එයා අමාලිට වඩා උසයි චතුරිට වඩා මිටි එතකොට දෙවෙනියා කවුද අන්න දෙවෙනියා අපිට ගන්න පුළුවන්
පැහැදිලිවම චතුරි. ඔන්න දාගන්න පිළිවෙලට උසානුව පිළිවෙලට දාගන්න. ඔන්න 2. කවුද? චතුරි. එතකොට අපි ඊළඟට ගන්නවා මේ බලන්න නිර්මලා 3. දාගන්න 3. නිර්මලා 3. එහෙනම් ඉතුරු වෙච්ච එකනා කවුද? අමාලි 4 වෙනිය. ඒක ඉබේම ප්‍රශ්නේ කියව ගන්නකොට පුතේ ඉබේම එනවනේ. පේනව නේද? එහෙනම් මෙතන උසම තැනැත්තේ කවුද කියලා අහනවා. එහෙනම් නම්බර් 1 කාටද ආවේ? සයුරිට. උත්තරේ. දැක්කද මම කොච්චර ලේසි කරගත්තද? දැන් මම හිතන්නේ හැමතිස්සෙම මම පහේ දරුවෙක්. එතකොට මගේ ආකල්පය වෙන්න ඕනේ පහේ දැනුම මට්ටම. එතකොට මම ඔයගොල්ලෝ කරන දේ තමයි මම කරන්නේ. ඔයගොල්ලෝ කරන දේ තමයි මම කරන්නේ. දැන් ඔයගොල්ලෝ මේ විදිහට දැනුම හොයාගෙන යනවා. අපේ පන්තිවල ඉන්න දරුවෝ, ඒ වගේම බාහිර දරුවෝ. ඉතින් අපි සතුටු වෙනවා අපේ දරුවෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්න එක ගැන. නමුත් අපි දුක් වෙනවා ලංකාවේ ලක්ෂ 3ක් 3මාරක් මේ විවාහයට යනවා. ඔක්කොම ළමයි මේ වගේ වැඩසටහන් කරනවා කියලා දන්නේ නැහැ. දන්න බණන් ඉතින් රොද බැඳගෙන එනවා. දන්නේ නැහැ. ඉතින් දන්න අය තමයි අපිත් එක්ක ඉන්නේ. ඒ නිසා මම ඕගොල්ලන්ට කිව්වේ යාළුවන්ටත් දන්න කියන අල්ලපු වත්තේ අල්ලපු ගෙදරත් පහේ යාළුවෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මේ දවස්වල හපනා YouTube එක බලන්න. එහෙම නැත්නම් සර්ගේ පන්ති වලට තියෙන නොමිලේ කරන සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න. මේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, link කරන්න ඕවා කියන්න පොඩ්ඩක්. දැන් අපි නිකන් සතයක්වත් යන්නේ නැහැනේ පුතේ එක කියන්න. යාළුවට එක කියන්න අපිට මුදලක් කියන්න. අල්ලපු වත්තේ යාළුවට, අල්ලපු ගෙදර යාළුවට, අල්ලපු ගමේ යාළුවට, පන්ති කාමරේ යාළුවට මේ පණිවිඩ කියන්න. මෙන්න මේ වගේ එකක් තියෙනවා. පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා. ඕගොල්ලෝ යතින් හොඳයි. මොකද ඕගොල්ලන්ට ඒ අත හොඳ අවබෝධයක් තියෙනවා. අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. මෙන්න. පහත දැක්වෙන සංඛ්‍යා රටාවල ප්‍රශ්නාර්ථ ලකුණට ගැලපෙන සංඛ්‍යාව තෝරන්න. ඔන්න ප්‍රශ්නේ බලන්න. සංඛ්‍යා රටා පුතේ දෙකක් අනිවාර්යයෙන්ම විභාගෙට එනවා. සංඛ්‍යා රටා දෙකක් අපිට එනවා. ඉතින් අපේ මූලික ගණිත කර්ම තියෙන්නේ කීයද? මූලික ගණිත කර්ම 4යි තියෙන්නේ. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම. මේවට අපි මොනවද කියන්නේ? ගණිත කර්ම. ගණිත කරුම නෙමෙයි. කර්මයක් කරගන්න එපා ගණන්. කර්මයක් කරගන්න. කර්මයක් කරගත්තොත් තමයි එපා වෙන්නේ. දැන් මේක දිහා හොඳට බලන්න. ඔන්න විමසුම් ශක්තිය, විමර්ශන ශක්තිය. දැන් 12 වෙන්න පුළුවන් පුතේ 4යි 6යි මොනවා වෙලාද කියලා අන්න පොඩ්ඩක් කල්පනා කරන්න. මීටරේට දාගන්න. 4යි 6යි වැඩි කරොත් නම් 4 වරක් 2 8යි. අපෝ 8 හරියන්නේ නැහැ. 4යි 6යි එකතු කරොත් නම් 6 වෙනවා. 6 ඩබල් කරාම අන්න 12 ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි එකේ සම්බන්ධතාවය මොකද්ද? ගුණ කරනවා, එකතු කරලා ඊට පස්සේ ගුණ කරනවා පුතේ මෙන්න මේ විදිහට. ඉස්සෙල්ලා එකතු කරනවා 4යි 2යි 6යි 6 වැඩි කරනවා 2කින් අන්න කොට් බොක්ස් එකේ තියෙන උත්තරේ ආවා. මේක ලියා ගන්න ඕනේ. නිකම්ම මේක දිහා බලාගෙන ඉන්න එපා පුතේ. සර් මොනවද කරන්නේ? A to Z ඕගොල්ලත් මේ දේ කරගන්න ඕනේ. ඕගොල්ලත් මේ කටු වැඩ කරගන්න ඕනේ. එතකොට තමයි පස්සේ දවසක මේ පේපර් එක ආයි බලනකොට එදා සර් මෙහෙමයි කරේ. එදා සර් මෙහෙමයි කරේ කියලා ඕගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. right? එහෙනම් අපි දෙවෙනි එකත් වැඩි කරමු. මෙන්න බලන්න. 5යි 3යි 8යි 8 වාරයක් 2 අන්න බොක්ස් එකේ උත්තරය ආවා 16. අන්න බොක්ස් එකේ උත්තරය ආවා 16. දැක්කද? ඒ වගේ එහෙනම් මොකද කරන්නේ? 4යි 3යි එකතු කරනවා. කීයද එකතු කරාම? 7යි 7 වැඩි කරනවා 2කින් අන්න අපිට 14 එනවා. දැක්කද රටාව? මේ සෑම එකක්ම මේ නිල් පාටින් මම දාලා තියෙන සෑම එකක්ම ඕගොල්ලෝ ලස්සනට එකතු කරගන්න ඕනේ. එතකොට තමයි අපේ ළමයිට මේ කටයුත්ත ඉතා සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. පුළුවන් තරම් කටු වැඩ කරලා ඒ තුලින් අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරා. අනිත් එක මේවා පුතේ මහා මාරු දේවල් නෙමෙයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඕගලන්ට ප්‍රශ්න යොමු කරන්නේ වයස අවුරුදු 10ක දරුවෙකුට මේක තේරුම් ගන්න පුළුවන් විදියට. ඒ තේරුම් ගැනීමේ පරිණත දැනුමක් අපිට තියෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා ලක්ෂ 3මාරක් විතර විභාගයට යනවා 25000යි පාස් කරන්න. ඊටු 325000ම ෆේල්. නමුත් එතන දක්ෂයෝ ඉන්නවනේ. එක ලකුණෙන් දෙකෙන් මිස් වෙන අය ඉන්නවනේ. ෆේල් කියලා කියන්නේ නරකයි ඒක. නමුත් ඉතින් මේකේ විභාගේ මැනීමේ ක්‍රමයක් තියෙනවා. මම නම් හැම වෙලාවෙම කියන්නේ ළමයා ලකුණු 75ට වැඩි නම් පේපර් දෙකටම ළමයා පාස්.
ළමයා ලකුණු 75ට වැඩියෙන් අරන් තියෙනවා පාස්. මම නම් කියන්නේ 100ක් කොහොම හරි ගන්න. පළවෙනි පත්‍රයට 50යි, දෙවෙනි පත්‍රයට 50යි 100ක් කොහොම හරි ගන්න. විභාග කඩේම් සීමාව පාස් කරගන්න බැරි වුණත් කමන්නේ. ඔයගොල්ලෝ 6ට සුදුසු දරුවෙක් බවට පත් වෙන්න ඕනේ. 6ට සුදුසු දරුවෙක් බවට පත් වෙන්න ඕනේ. ඒක තමයි අපේ එකම උත්සාහය. ඒ අතර පොඩි උත්සාහයක් ගන්න කට් ඔෆ් මාක් එකෙන් උඩට යන්න. 6 නව සිලබස් එක දැන් ඔයගොල්ලන්ට මතක තියාගන්න. ඔයගොල්ලන්ට මේ අලුත් වෙනවා සිලබස් එක. ගිය සැරේ ඒක අලුත් කරන්න හිටියා. නමුත් නොයෙක් ප්‍රශ්න මතුවුණා. නමුත් 20 27 වර්ෂයේදී හයි ශ්‍රේණියේ අලුත් සිලබස් එකක් යටතේ මොඩියුල් සිස්ටම් එකක් යටතේ යන්නේ. එතකොට ඕගොල්ලන්ට ඒවා හොඳට දරා ගන්න පුළුවන් මේ හැකියාව අපි ඇති කර ගැනීම තුලින්. පැහැදිලිද? ඒකයි මේ මම කියන්නේ මට උතින් උත්තරේ විතරක් කියලා දීලා මේ වැඩසටහන ඉවර කරන්න පුළුවන්. එහෙම නෙමෙයි ගුරුවරගේ යුතුයකම ඕගොල්ලන්ට නිවැරදි මාවත පෙන්වන එක. ඒ පාර දිගේ ගමන් කරන්න කියන එක. ඒක ඕගොල්ලා යනවා. ඕගොල්ලන්ගේ දෙමව්පියෝ ඒ පාරේ යවනවා දරුවෝ. ඉතින් අපිටත් අවශ්‍ය කරන්නේ අන්න ඒ දේ ඕගොල්ලන්ට මතක් කරලා දෙන්න. අපි බලමු මේ ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ. මගේ සාක්කුවේ වර්ග 3කින් කාසි 9ක් ඇත. බලන්න ඔක්කොම උත්තරවල කාසි 9 තියෙනවද කියලා 2යි 4යි 6යි 6යි 3යි 9යි. හරි පළවෙනි පේලියේ කාසි 9යි. 3යි 4යි 7යි මෙතන කාසි 9යි දෙවෙනි එකෙත් හරි. තුන්වෙනි එක බලමු. 5 කාසි 3යි 2 කාසි 5යි 5යි 3යි 8යි 1යි 9යි. කාසි ගන්න හරි. අපි දැන් කාසි වලට දීලා තියෙන අගයන් බලමු. මේ බලන්න. රුපියල් 5 කාසි 2යි කියන්නේ 10යි. දාගන්න 10 උඩි. දාගන්න. අනිවාර්යයෙන්ම දාගන්න. නිකම් මේක දිහා චිත්‍ර වගේ බලන් ඉන්න එපා. මේ මේ අභ්‍යාස මාත් එක්ක ප්‍රැක්ටිකලි කරන්න. ඒ ප්‍රැක්ටිකලි කරන ළමයා තමයි දිනු. එතකොට අත වැඩ කරනවා මනස වැඩ කරනවා. අතයි මනසයි දෙකම වැඩ කරන්න ඕනේ. එතකොට තමයි පුතේ නිදිමත නැතුව, කම්මැලි නැතුව හොඳ අරමුණකින් යුක්තව මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. කාගේ ළඟට පන්ති ගියත් අන්න ඒ දේ කරන්න ඕනේ අපි. හරි? 2 කාසි 4යි. දෙවරක් 4 කීයද? අන්න 8යි. දානවා 8. දාගන්න. රුපියලේ කාසි 3යි කියන්නේ රුපියල් 3යි. එතකොට බලන්න පුතේ 8යි 10යි 18යි 18යි 3යි 21යි. අන්න මුළු එකතුව එනවා 21. වැඩක් නැහැ. වැඩක් නැහැ. අපිට කියලා තියෙන එකතුව 25යි කියලා. එහෙනම් පළවෙනි උත්තරයට අතවත් යන්න එපා. අපි දෙවෙනි උත්තරයට බලමු. දෙවෙනි උත්තරේ කියනවා මොනවද? 5 කාසි 3යි. ඒ කියන්නේ 15යි. 2 කාසි 4යි කියන්නේ 8යි. දාගන්න රුපියල් 8යි කියලා. රුපියලේ කාසි 2යි කියන්නේ 2යි. 8යි 2යි 10යි. 10යි 5යි 15යි අන්න 25 එනවා. එතනින් එහාට යන්න එපා පුතේ. අපිට අවශ්‍ය කරන උත්තරේ අපි ක්‍රියාකාරකම් කිරීමෙන් ලබා ගත්තා නම් එහෙනම් එතනින් එහාට අපිට යන්න දෙයක් නැහැ. එතනින් එහාට අපිට යන්න දෙයක් නැහැ. බලන්න රුපියල් 5 කාසේ අන්න අපිට 3කොයි ඒ කියන්නේ දෙවෙනි උත්තරේ ළඟට අපිට කිසි කරදරයක් නැතුව එන්න පුළුවන්. 25 මෙතන එනවා නම් පුතේ එතනින් එහාට මේවා ගැන බලන්න එපා. කාලේ ඉතුරු කරගන්න. පැහැදිලිද? right. අපි යමු 10 වෙනි ප්‍රශ්නේ. පාත සංඛ්‍යා අතර යෙදිය යුතු ගණිත කර්ම ඇතුළත් පිළිතුරු දාන්න. දැන් ඔන්න එක පාට මතක් වෙන්න ඕනේ ගණිත කර්ම. මොනවද ගණිත කර්ම? අර මම ඉස්සෙල්ලා කිව්වනේ එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ಗುಣ කිරීම කියන දේවල් පාවිච්චි කරන්න. දැන් මේකේ ඕගොල්ලා මේ කියන ගණිත කර්මය දාන්න ඕනේ. දැන් අපිට තියෙනවනේ විසඳන්න. එතකොට ගණිත කර්මය දාන්නේ පුතේ මේ මැදට ඉස්සරහට. එහෙනම් අපි හොඳට මේක දිහා බලනවා. බලලා අපි දානවා 9 බෙදීම 3. මේ 7 කියන උත්තරේ අපි ගන්න ක්‍රමයක් යෝජනා කරමු. 9 බෙදීම 3. 9 3ෙන් බෙදුවාම 3යි. එහෙනම් 3ට 4 මොනා කරාමද 7 එන්නේ. 4 මගේ ළඟ තියෙනවා. 3ක් මම දානවා. 5 6 7 පේනවද? 3ට අපි දානවා 4. එකතු කරනවා. එතකොට මෙතන සම්බන්ධය මොකද්ද? බෙදීමයි එකතු කිරීම. දැන් අපි බලමු ඔය කියන සංසිද්ධිය හැම තැනම එනවද කියලා. අපි 12 4ෙන් බෙදමු. දාගන්න මෙතන ලකුණ. 12 4ෙන් බෙදුවාම අන්න අපිට 3ක් එනවා. 3 දාන 5 8යි. අන්න 3ට 5ක් දැම්මම 8 කියන උත්තරේ එනවා. හරිනේ. එහෙනම් අපි දාගෙන යන සිස්ටම් එක ගානට එනවා. එහෙනම් අපි 15 5න් බෙදමු. 15 5න් බෙදමු 3යි 3යි 6යි 9යි අන්න අපිට ආව උත්තරයක් බෙදීම සහ එකතු කිරීම. දැක්කද? ඒක පළවෙනි උත්තරේ දාලා බලන්න එන්නේ නැත්නම් දෙවෙනි උත්තරේ දාලා බලන්න පුතේ. එතකොට උත්තර යූස් කරනකොට අපිට හිමින් මේවා ගන්න පුළුවන්.
ඉතින් ඕක තමයි වැඩේ. ඔයගොල්ලෝ දැන් ඕන තරම් මේ දවස්වල නොඑක් සම්මන්ත්‍රණ වෙන ඔයගොල්ලන්ගේ ටීචර් දිවා රාත්‍රී උගන්වනවා. උදේට පාන්දර පන්ති දානවා, හවසට පන්ති දානවා. මේ පුළුවන් තරම් මේ මාස එකමාර තුල යම්කිසි ආකාරයකට ඔයගලන්ට මේවා දෙන්න තමයි බලන්නේ. ඉතින් විවිධ විදිහට මේවා අධ්‍යයනය කිරීම තුලින් පුතේ ඔයගලන්ගේ දැනුම පුළුල් වෙනවා. මම නම් කියන්නේ ශිෂ්‍යත්ව විභාගය පාස් වුණත් ෆේල් වුණත් කමන්නේ ලැබෙන දැනුම අපිට මිල කරන්න බෑ. අපි තුමු ශිෂ්‍යත්ව විභාගේ නැත්තම් කියලා. එහෙනම් ඔයගොල්ලෝ මේ උත්සාහය දරනවද? ඔයගොල්ලෝ හපනස්ගේ YouTube channel එක බලනවද? මේ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙනවද? අම්මලා යම්කිසි උත්සාහයක් කරනවද? නෑ. ඔය නිකම්ම ඉන්නවා. ඉස්කෝලෙන් දෙන දෙයක් විතරයි. දැන් හිම නෙමෙයිනේ. දැන් ඔයගොල්ලෝ හොයනවා, බලනවා, කියවනවා, අධ්‍යයනය කරනවා, පරිශන කරනවා. ඒ හැමදේම මොකද වෙන්නේ? මුකුත් නොකර ඉන්නවාට වඩා දැනුම දියුණු කරගන්න පුළුවන්. අර කියමනක් තියෙනවානේ මුකුත් නොකර ඉන්නවට වඩා ගේ වටේ රවුමක් දුවන එකත් හොඳයි පුතේ. නේද? ඒක නිසා අපේ ආදරණීය අම්මලා තාත්තලාට මම මතක් කරනවා ළමයාට හිස රදයක් නොවන විදිහට වැඩසටහන් වලට එකතු කරන්න මේ වගේ වැඩසටහන්. නොමිලේ තියෙන දේවල්. ඒ වගේම ළමයාගේ දුබලතාවය හඳුනා ගන්න. ඒක අම්මලාට තමයි තේරුම් ගන්න. ළමයාට රචනා ලියන්න බැරිද? අන්න රචනා ලියන්න බැරි නම් අපේ සම්මන්ත්‍රණයට සම්බන්ධ කරන්න. එතකොට එතනින් යම්කිසි පිළිසරණක් පිටක් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි යෝජනා කරලා තියෙන්නේ අන්න ඒක. අපි යමු ඊළඟ පිටුවට. මේ බලන්න. හොඳට කියවන්න ප්‍රශ්නේ. කොටුව තුල ස්තැන් දෙකට එන සංඛ්‍යා දෙකෙන් එකක්. කොටුව තුල ස්තැන් දෙකක් තියෙනවනේ 40යි 30යි තියෙනවා. ස්තැන් දෙකක් තියෙනවනේ. ස්තැන් දෙකට එන සංඛ්‍යා දෙකෙන් එකක් අනෙක මෙන් 5 ගුණයක් විශාලයි. අම්මෝ 5 ගුණයක් විශාලයි. හරි? ඒ කියන්නේ කොටුව තුල ස්තැන් එකට එන සංඛ්‍යා දෙකෙන් එකක් අර කොටුව තුල තියෙන එක වගේ 5 ගුණයක් විශාලයි. ඒ විට සංඛ්‍යා අතරේ එකතුව 142කි. ස්තැන් වලට තිබිය යුතු සංඛ්‍යා තෝරන්න. අපි බලමු. ඒගොල්ලෝ දීලා තියෙන්නේ මොකද්ද? 40යි 30යි. අපි පළවෙනි උත්තරේ දාලා බලමු. 142 එනවද කියලා. මේ බලන්න. 40යි 30යි එකතු කරාම එනවා 4 පහය 70ක්. 70ක්. 14යි 70යි පළවෙනි උත්තරේ දාලා බලමු. අපෝ 154 එන්නේ. වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. නේද? එතකොට අරගොල්ලා කියන 5 ගුණේ කොන්දේසියක් එන්නේ නැහැ. අතාරිනවා. අපි දෙවෙනි උත්තරේ දාලා බලමු. දෙවෙනි උත්තරේ මෙන්න 40යි 30යි 70යි දෙවෙනි උත්තරේට දානවා 12යි 60යි. 12යි 60යි දානවා. එකතු කරලා බලන්න. අපිට එනවන්න උත්තරයක් 142. නාවා. දැන් බලන්න 12යි 60යි කියන උත්තරේ ගත්තාම අපිට ගන්න පුළුවන් 100 ඒ කියන සිද්ධිය එනවා. එහෙනම් ඉතින් එහාට යන්න දෙයක් නෑ පුතේ. ඔයගොල්ලා මේවා 5 ගුණේ කර කර ඉන්න එපා. දීලා තියෙන උත්තරෙන් උදව්වක් ගන්න. දීලා තියෙන උත්තරෙන් උදව්වක් ගන්න. එතකොට ඔයගලන්ට මේ දේ අන්න තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. දැක්කද? මම කරේ උත්තරෙන් ප්‍රශ්නෙට ගියා පුතේ. උත්තරෙන් ප්‍රශ්නෙට යන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. යම් මේවා ලේසි. මේ බලන්න 12. සහනය යන වචනය. ඔන්න බලන්න. සහනය යන වචනේ සංකේත යොදාලියා තිබුණේ මෙසේ. අපි ලියමු. සහ ලියන්න සහනය. එහෙනම් සයන්නට ත්‍රිකෝණේ, හයන්නට බෝලේ, නයන්නට පෙට්ටිය, ජයන්නට කතිරේ. ඒ අනුව නහසය යන වචනේ ලිය ඇති නිවැරදි ආකාරය. මේක තියෙන ආදේශනයන්. එතකොට මේ බලන්න. නයන්නට අපි ගන්න බෝලේ. පොඩියට ලියා ගන්න. හයන්නට අපි ගන්න නෑ. නයන්නට ගන්න බෝලේ නෙමෙයි පෙට්ටිය. පෙට්ටිය මට වැරදුනා. හරි? පෙට්ටිය. හයන්නට බෝලේ. සයන්නට මම ගන්න ත්‍රිකෝණේ. දාගන්න මෙතන. යයන්නට මම ගන්න කතිරේ. දැන් මෙයා ඉන්නවද බලන්න පෙට්ටියයි බෝලේ ආසය යන වචනේ ලියා ඇති ආකාරය වන්නේ. එතකොට ඔන්න අපිට ගන්න පුළුවන් සහනය යන ලෙස ලියා තිබෙනවා නම් නහසය යන වචනේ ලියා ඇති ආකාරය වන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට අපිට උත්තරයට එන්න පුළුවන් කරදරයක් නැතුව මෙතනින් අන්න අර සංකේත ආදේශනය කරගත්තා. එතකොට අපිට ආවා කීවෙනි උත්තරේද? තුන්වෙනි උත්තරේට අපිට යන්න පුළුවන්. මේ බලන්න. තුන්වෙනි උත්තරේට අපිට යන්න පුළුවන්.
එතකොට ආදේශන හැකියාව ඔබලන්ගේ දියුණුනා අන්න බලන්න. හරිද? සහනයේ වචනේ සංකේතලයා තිබුණේ මේ විදියට නම් ඒ අනුව නහස්සය. හරි? එතකොට අපිට ගන්න වෙන්නේ මෙතනින් හැබැයි සයන්නට ගත්තේ අපි ත්‍රිකෝණේ, හයන්නට බෝලේ, නයන්නට පෙට්ටිය. එතකොට පෙට්ටියක් ඉස්සරහට එන්න ඕනේ පුතේ මේකේ. මේ බලන්න. අපිට උත්තරයක් ඕන නම් මේ වගේ පේපර් එකක් කරනකොට අපිට දැන් තේරෙනවා නම් මේකේ උත්තරේ ඉන්නේ නැහැ. මේක දීලා නැත්තම් අපිට මේ වගේ අවස්ථාවලදී දැන් විභාගෙදී නම් එහෙම වෙන්නේ නැහැ. උත්තර වරදුනා නම් ඔබට ලකුණු ලැබෙනවා. එතකොට උත්තරයක් මේක කරද්දී එන්නේ නැත්තම් අපි මොකද කරන්නේ? ඒ උත්තරේ යටින් ලියනවා. දැන් මෙතන මේ බාණ්ඩ ආපහු අපි මේ ගානට මේකේ පොඩි අවුලක් තියෙනවා වගේ මට පේනවා දීලා තියෙන උත්තරවල. දැන් මේ බාණ්ඩ සහනය යන්න ලියා තිබුණේ පිළිවෙලට මෙහෙම. මේ බාණ්ඩ සහ න ය. එතකොට නහසය වචනය. එතකොට න වලට තියෙන්නේ පෙට්ටියක්. ඔන්න පෙට්ටියක් ගත්තා. සමචතුරස්‍රයක්. නයන්නට නහ බෝලේ ගත්තා. ඊට පස්සේ ස වලට ගත්තා ත්‍රිකෝණේ. අන්න ය වලට ගත්තා කතිරේ. පෙට්ටියයි බෝලේ ත්‍රිකෝණේ කතරේ අපිට මෙතන දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට අපි නිවැරදි උත්තරයක් හැටියට මෙන්න මේක ලියා ගන්නවා. පෙට්ටියයි බෝලේ ත්‍රිකෝණේ කතරේ. දැන් පේනවනේ ඒ වගේ අවස්ථාවක් ආවොත් අපි ඒ විදිහට උත්තරේ සකස් කර ගැනීමක් කරනවා. දැන් පැහැදිලිනේ. දැන් ඔබට මේ වැඩසටහන් වලදී මම අර කිව්වේ ප්‍රශ්න පත්‍ර පුතේ විභාග ප්‍රබන්ධුව පිළිවෙලට හදනවා. ඉතින් අපි සකස් කිරීමේදී පොඩි මුද්‍රණ දෝෂ අරවම වෙන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ වෙනුවෙන්මනේ මේවා හදන්නේ. හදනකොට පොඩි අවුල් වෙනවා. නමුත් ඒවා අපිට සකස් කරගන්න පුළුවන් සාකච්ඡා කරද්දී. සාකච්ඡා කරද්දී මෙන්න මේ විදිහට සකස් කරගන්න පුළුවන්. මේකේ පෙට්ටිය, බෝලය, ත්‍රිකෝණේ, කතරේ අපිට ගන්න පුළුවන්. හරිනේ. සහනය නහසය. සහනය නයට තියෙන්නේ පෙට්ටිය, හයන්නට තියෙන්නේ බෝලය, සයන්නට තියෙන්නේ ත්‍රිකෝණේ, යයන්නට තියෙන්නේ කතිරය. ඒ විදිහට උත්තරයක් ගන්න පුළුවන් මෙතන තියෙන පිළිතුරු වලින්. එතකොට අහන්නේ ඒක නේද? ඒ අනුව නාසය යන වචනේ ලිය හැකි ආකාරය වන්නේ. ඔන්න ওই විදිහට සකස් කරගමු. හරි. ඒක හදාගත්තද? right. අපිට යන්න පුළුවන් ඊළඟට මේක. එතකොට අපි උත්තරයක් හදාගත්තා. 13. පෙරවරු 8ට පමණ කල්යාණි නගරයට යන විට. කල්යාණි කියන ගෑනු ළමයා ඔන්න නගරයට යනවා. ඇයගේ හෙවණැල්ල ඇය පසුපස පැමිණියේ. දැන් ඔයගලන්ට කියලා තියෙනවා දැන් කොයි වෙලාවටද මේ යන්නේ? උදේට යන්නේ. උදේට යන්නේ. උදේට ඉර තියෙන්නේ කොහෙද? නැගෙනහිර. ඉරට විරුද්ධ දිශාවෙන්නේ පුතේ සෙවණැල්ල වැටෙන්නේ පස්ස පැත්තෙන්නේ. එහෙනම් මෙයා යන්නේ නැගෙනහිර දිශාවට. එහෙනම් එයාගේ සෙවණැල්ල පිටිපස්සට වැටෙනවා. ඒක ගන්න පුළුවන් ලේසියෙන්. ලේසියෙන් ඔයගලන්ට ලකුණක් ගන්න පුළුවන් තැනක්. දැන් මම කිව්වේ ප්‍රශ්න පත්‍රයේ පුතේ ලේසි තැනුත් තියෙනවා, අමාරු තැනුත් තියෙනවා. එතකොට අඩු වැඩි වශයෙන් ඒවා එනවා බැලන්ස් කරලා. එතකොට අපි ඒවට උත්තර දෙන්නට ඕනේ. යම් 14. right. ගරාජයක කාර් සහ යතුරු පැදි තියෙනවා. දන්නවනේ රෝද 4යි කාර් වලට. යතුරු පැදි වලට රෝද 3යි. ඒගොල්ලෝ කියනවා. වාහන සංඛ්‍යාව පුතේ 6යි. වාහන සංඛ්‍යාව 6යි. රෝද සංඛ්‍යාව 16යි. ගරාජයේ නතර කර ඇති යතුරු පැදි සංඛ්‍යාව කොච්චරද? දැන් අපි උත්තරෙන් යමු මේකට. අපි හිතමු යතුරු පැදි තියනවා කියලා පුතේ 2ක්. යතුරු පැදි වලට රෝද 2යි. යතුරුෙන් ස්ටාර්ට් කරන නිසා යතුරු පැදි කියනවා. 3 wheeler ආවොත් රෝද 3යි. කාර් ආවොත් රෝද 4යි. ඉතින් අපි හිතමු මෙතන 2 කියන උත්තරයට යමු. 2 කියන උත්තරයට යමු. දැන් අපි හිතමු යතුරු පැදි 2යි. එතකොට යතුරු පැදි එකට රෝද 2යි. 2යි 2යි 4යි. යතුරු පැදි 2යි නම් ඔක්කොම වාහන 6ක් තියෙනවා නම් 4ක් කාර් පුතේ. කාර් එකට රෝද 4යිනේ. 4 වරක් 4 16යි. අපි 16 දාව මෙතනට. අන්න එතකොට එනවා පුතේ 6යි 4යි 10යි බිඳු දාන එකක් ඉතුරුයි 20ක්. නමුත් වාහන දිනේ 16යිනේ. එහෙනම් අපි පළවෙනි උත්තරේ දැම්ම හරියන්නේ නැහැ. එහෙනම් අපි චුට්ටක් ඒක අධ්‍යයනය කරලා බලලා අපි දෙවෙනි උත්තරේ ළඟට යනවා.
මොකක්ද දෙවෙනි උත්තරේ? අපි හිතනවා යතුරු පැදි තියෙනවා 4ක් කියලා. අපි තුන්වෙනි උත්තරේට එමු. වෙලාව යන නිසා. යතුරු පැදි 4ක්. ඒ කියන්නේ මෝටර් සයිකල් 4යි. 4 වරක් 2 8යි. 4 වරක් 2 8යි. එතකොට යතුරු පැදි වලට 4ක් ගියා නම් ඔක්කොම වාහන 6යිනේ. කාර් තියෙන්නේ 2යි. එහෙනම් කාර් දෙකට රෝද එනවා 4 වරක් 2 4 වරක් 2 නැත්නම් දෙවරක් 4 8යි. 8යි 8යි අපි එකතු කරාම අන්න අපිට එනවා 16. එහෙනම් මේකේ තියෙන යතුරු පැදි සංඛ්‍යාව 4යි. ඉතින් මේකට එක එක ක්‍රම තියෙනවා පුතේ. ගණිත ගැටලු විසඳනකොට තියෙන රෝධ සංඛ්‍යාවෙන් එහෙම වෙන් කරගන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒවා මේ වෙලාවේ කතා කරන්න දේවල් නෙමෙයි. ඒවා අපි නිරන්තරයෙන්ම පාඩම් වලදී මතක් කිරීමක් කරනවා. එතකොට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මම මේකේ ඔයගලන්ට පැහැදිලි කරේ පිළිතුරෙන් උත්තරේට යන්න පුළුවන් දෙකින් එක දන්නේම නැති ළමයාට. මම මේ කතා කරන්නේ මෙලෝ දෙයක් දන්නේම නැති කෙටි ක්‍රම අර ක්‍රම මේ ක්‍රම ඔක්කොම පැත්තකින් දාලා යන්න විදියට. අනිත් එක අපේ ප්‍රශ්න පත්‍රයේ තුල පෞගිය අවුරුදු 3 ගත්තාම පුතේ ඉවෙලේ හිතලා ලියන ප්‍රශ්න වලට තමයි එන්නේ. අපි කොච්චර දුරකට පන්ති ගානේ රස්තයා දුනත් අපි කෙටි ක්‍රම අර ක්‍රම මේ ක්‍රම කියලා ඉගෙන ගත්තා වුණත් ඒව ඕන වෙන අවස්ථා තියෙනවා. නමුත් ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච ස්වභාවය තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න එවෙලේ හිතලා තමයි උත්තර දෙන්න වෙන්නේ. අර ක්‍රමවලට ගිය ළමයි පොඩ්ඩක් අතරමං වුණා. අපි දෙමව්පියෝ මතක තියාගන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ රහසය ඒකයි. දැන් මේ ටියුෂන් පන්ති අරවා මේව ඔක්කොම නතර කරන්න ඕන නිසා තමයි රජය මේ වගේ ක්‍රියාමාර්ගය ගත්තේ. එවෙලේ හිතලා උත්තර දෙන ප්‍රශ්න තමයි මේ ප්‍රශ්න පත්‍රයේට යොදා ගන්න. ඉතින් අපි හදන ප්‍රශ්නත් ඉස්සරහට වැඩසටහන් වලදී ගොඩක් ගොඩනගන්නේ අන්න ඒ විදිහට හිතලා ලියන ප්‍රශ්න වලට. යම් 15 ක්‍රීඩා පිටියක ඉදිරිපස පහින් පාට කණු 12ක් සිටුවා තිබුණි. මේ බලන්න පුතේ. කණු 12යි. අපි අණු අඳිමු. මෙන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. කණු 12ක් ඔන්න තියෙනවා. දැන් ඔන්න හිතන්න පාර මේක. කණු 12ක් හිටවලා තියෙනවා. කණු 12යි. කණු 12ක් තිබුණාට මේකේ පරතර ගාන බලමු. මේ බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11යි. කණු 12ක් තිබ්බට පරතර 11යි. පුතේ මේ ගානේ තියෙන ලේසිම ක්‍රමය මොකක්ද? පරතර සංඛ්‍යාවෙන් කණු දෙකක් අතර තියෙන දුර වැඩි කරන්න. පරතර සංඛ්‍යාවෙන් කණු දෙකක් අතර මීටර 5න් පාටනේ තියෙන්නේ. අන්න 5න් වැඩි කරන්න. එතකොට උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ ගානකදී මොකද කරන්නේ? හැම වෙලාවෙම දෙන කණු ගණනෙන් එකක් ඕගොල්ලෝ අඩු කරන්න. දෙන කණු ගණනෙන් එකක් ඕගොල්ලෝ අඩු කරන්න. අඩු කරලා පරතර යක දුර ප්‍රමාණයෙන් ගුණ කරන්න. එතකොට මේක ගන්න පුළුවන්. කණු 11යි තියෙන්නේ. 11 5න් වැඩි කරාම අන්න අපිට උත්තරයක් එනවා මීටර 55යි. දැක්කද? සරලම ක්‍රමය ඕක තමයි පුතේ. මීටර 55යි. ඉතාලම සරලම ක්‍රමය මමයි ඔය කියලා දුන්නේ. ඇඳලා බලන්න කටු වැඩ කරන්න. කටු වැඩ වලට විභාග දෙපාර්තමේන්තුව පුස්කැප් කොලයක් දෙනවා. එකක් මදි නම් දෙකක් ඉල්ල ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේවා පාවිච්චි කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. පාවිච්චි කරන්න. එතකොට උත්තරයට යන්න පුළුවන්. යම් 16. මේක ලේසි. නීතාගේ වයස 12යි. ඔන්න නීතා කියලා කෙනෙක් ඉන්නවා. ඇගේ මවගේ වයස එමෙන් 3 ගුණයකට වඩා 4ක් වැඩි. එන අපි 3 ගුණේ බලමු. මෙන්න නීතාගේ වයස 12යි. 3න් වැඩි කරාම 36යි. 36ට 4ක් වැඩි අම්මා. එහෙනම් අම්මා අවුරුදු කීයද? 40යි. 36ට 4ක් දැම්මම 40යි. බලන්න ඔබට තාම පහසුවෙන් ලකුණක් ගන්න පුළුවන් තැනක් මේක. ප්‍රශ්න පත්‍රයේ තුල අමාරු ඒවාක් තියෙනවා. පුතේ ලේසි ඒවාක් තියෙනවා. දැන් මම අපේ දරුවන්ට කියලා තියෙන ඉස්සලා ලේසි ඒවා කරගෙන යන්න. අමාරු ඒවට පැන්සලෙන් රවුමක් ඇඳගෙන යන්න. මම මේවා කරේ නෑ කියලා. හැබැයි පේපර් එක රජුට බාර දෙන්න ඉස්සෙල්ලා ඒ කරපු රවුම් දාපු ඒවට නැවත වරක් උත්තරේ මොකක් හරි සටහන් කරන්න ඕනේ. දන්නේම නැත්තම් නිකන් දෙන්න එපා. 3න් එකකට ඉරක් හඳින්න. අපි කියලා තියන්නේ එහෙමයි. දන්නේම නැත්තම් මොකද අපි පේපර් මාකින් යනකොට සමහර පිටු දකින්න ළමයි අල්ලලවත් නෑ. අල්ලලවත් නෑ පුතේ අපරාධ එහෙම කරන්න එපා. ජීවිතේ එක වතාවයිනේ මේ විභාගෙට මුණ දෙන්නේ.
දැන් O level A level නම් මැරෙනකන් හරි ලියන්න පුළුවන්. නමුත් ශිෂ්‍යත්ව විභාග ජීවිතේ එක වතාවයි ඔබ මුහුණ දෙන්නේ. ඒ වතාව ඔබ ප්‍රයෝජනයට ගන්න. මේක ලොකු වරමක්, ලොකු අවස්ථාවක්. ජාතික පාසලකට එන්න ශිෂ්‍යාධාර දිනා ගන්න, ඊටත් වඩා පාස් වුණා කියන අභිමානය ඇති කරගන්න අපිට පුළුවන්. ඉතින් අපේ පන්තිවල ඉන්න බොහෝ දරුවන් 90%කට වැඩි පිරිසක් සමත් මට්ටමකට එනවා. අර ඉතුරු 10% තමයි බොහොම එකෙන් දෙකෙන් ඒගොල්ලත් මිස් වෙන්නේ පුතේ. අපේ ක්ලාසස් වල ඉන්න දරුවෝ ගත්තම ඒගොල්ලන් 90%ක් සමත් වෙනවා. අර 10%ක් අසමත් වෙන අයන් ඒගොල්ලන්ගේ දිහා බැලුවාම අපිට වෙන්නේ එකෙන් දෙකෙන් මිස් වෙලා තියෙන ඒගොල්ලෝ. අපිට හරි දුකයි. ඒ නොසලකිල්ල නිසා ඒ වගේ වැඩ වෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව ඒ ගොඩට කොහොම හරි යන්න උත්සාහ කරන්න. යම් 17 මේක නම් ඉස්සෙල්ලත් මම කිව්වා. මේක දෙපාරක් සර් දාලා තියෙනවා හදිස්සියේ කරගත්තේ. මොකද මේ වගේ එකක් කරමු කියලා රිස්මාන් සර් යෝජනා කරාම එතකොට අපි සඳහා යම් කිසි පෙළඹවීමක් කරන්න ඕනේ. මේකේ තින් තේරෙනවා මේකේ එක දාගත්තා මෙතනට, දෙක දාගත්තා මෙතනට, තුන දාගත්තා මෙතනට, VI 6 හතර දාගත්ත මෙතනට. ඒ අනුව අපිට උත්තරයක් ගත්තා 3. මේක අපි ඉස්සෙල්ලත් කරා පුතේ. 17 වෙනි ගාන උනාට මම ආරම්භයේදීත් මේක සටහන් කරා. මම රෝම ඉලක්කම් පිළිබඳව කතා කරද්දි කිව්වා එතකොට කමක් නැහැ. මේ වගේ දේවල් ඉතින් අපි හදන ඒවා පොඩි මිස්ටේක්ස් තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද ඕගොල්ලන්ට හදලානේ අපි දාන්නේ. එතකොට ඒවා අපි ප්‍රූෆ් බලලා, print කරලා ගොඩාක් වැඩ කරන්න තියෙනවා. ලේසි වැඩක් නෙමෙයි පුතේ මේ අපි කරන්නේ. අපි කැමති නෑ අනුන්ගේ දේවල් ඕගොල්ලත් එක්ක කතා බහ කරන්න. පුළුවන් තරම් ප්‍රශ්න නිර්මාණය කරලා හදලා සැලකිලිමත් වෙලා. ඉතින් පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් පුළුවන් තරම් හරි දේ, හොඳ දේ, නිවැරදි දේ ඕගොල්ලන්ට දෙන්න අපි උත්සාහ කිරීමක් මේ කරන්නේ. යම් බලන්න මේක හොඳ ප්‍රශ්නයක්. 18 පහත දී ඇති රූප දෙක විනිවිද පෙනෙන කඩදාසි දෙකක ඇඳලා. විනිවිද පෙනෙනවා කියන්නේ මේ පැත්ත මේ පැත්ත පේනවා, ට්‍රාන්ස්පේරන්ට්. මේ පැත්තයි පේනවා හොඳට. හරියට අර එක්ස්රේ කොලයක් වගේ. එහෙම නැත්නම් සව් කොලයක් වගේ. පුතේ ඒ රූපය B රූපය මත එක උඩ එක එක උඩ එක කඩදාසයක් මත ඇඳ විට ලැබෙන සලකුණ මොකක්ද කියලා. අපි ඉස්සෙල්ලා මේ C රූපය ගමුකෝ. ඔන්න C රූපය. C රූපය ගත්ත මම. ඒ රූපයමයි C රූපයට තියෙන. දැන් එයාව උස්සලා ගිහලා තියෙනවා මම දෙවෙනි රූපේ තියෙනවා මේක උඩින්. මේක උඩින් තියෙනවා පුතේ. තියෙනකොට මොකද වෙන්නේ? දැන් මෙතන තියෙනවා මේ V අකුර වගේ එක. මේ V අකුර වගේ එකට මේ ඉරි කෑලි දෙක එන්න ඕනේ. බලමු අපි ඇඳලා. ඔන්න බලන්න. ඔන්න එකයි අතන්ට ඇඳම ඒක උඩමයි අඳින්නේ. දැන් N අකුර අපිට ආවා. දැන් ඊට පස්සේ අපිට පේනවා පළවෙනි රූපයට දැන් දෙවෙනි රූපේ තියන්න ඕනේ. දැන් මේ Z එකේ මේ බලන්න. Z එකේ මෙතන ඉඳලා මේ පැත්තට ඇවිල්ලා තිනවා. මේකේ අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේකේ මේ පැත්තට තියෙන එක මෙහෙම තියලා අපි අනිත් පැත්තට තියෙන එක මෙතන අඳිමු. මේ බලන්න. අනිත් පැත්තට තියෙන එක මෙන්න මෙහෙම අඳිනවා. එතකොට නිකන් 8 වගේ එක එනවා. 8 වගේ එක එනවා. දැන් බලන්න පළවෙනි රූපය මෙතන තියෙනවා. දැන් දෙවෙනි රූපයේ තියෙන මේ ඉරි කෑලි දෙක මේක දෙපැත්තට දාමු බලන්න. එතකොට අන්න රූපයක් එනවා. තුන්වෙනි රූපය. පැහැදිලිද? පැහැදිලිද? මේක කියන්නේ ඒ මත පීඨන ආකාරය අඳින්න කියලා. එතකොට අපිට නිවැරදිව පිළිතුරක් ලබා ගන්න. බලන්න කොච්චර ලේසිද කියලා. නමුත් මේක ළමයි කවදාකවත් ජීවිතේට මේ වගේව කරලා නැති ළමයි, මේ පිළිබඳ අවබෝධයක් නැති ළමයි බය වෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍රය. දැන් අපි දකිනවා සමහර දරුවෝ බයයි පේපර් එකට. ඕගොල්ලෝ බය නෑ. ඕගොල්ලෝ ඒ අතින් හොඳයි. මොකද ඕගොල්ලෝ කරලා පේපර් මිටි ගණන් ගෝණි ගණන් කරලා හොඳ අවබෝධයක්, හොඳ එක්ස්පීරියන්ස් එකක්, හොඳ අත්දැකීමක් තියෙන ළමයි. ඒ නිසානේ මේ වගේ වැඩසටහන් හොයාගෙන ඉන්නේ. ඇවිල්ලා මේකෙන් මොකක් හරි එක දෙයක් පොඩි දෙයක් දැන් අද නැකිටලා යනකොට ඔයගොල්ලෝ එක දෙයක් ඉගෙන ගන්න පුතේ සර්ගේ. ඒ හොඳටම ඇති. එක දෙයක් ඉගෙනගෙන යන්න. මට අද මේ වගේ ගාණක් පුළුවන් වුණා. මට මේ වගේ තැනක් පුළුවන් වුණා. ඒක තමයි අපේ බලාපොරොත්තුව. මේ පැය එකමාර දෙක ඔයගොල්ලෝ රැඳී සිටිනකොට ඒක තුලින් අපි ලබා ගන්න අවබෝධය අපිට ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. යන් අපි 19 වෙනි ප්‍රශ්නෙට. ආයි මතක් කරනවා මොකද ගොඩක් දෙනෙක් සැරින් සැරේ මට කෝල් දාලා අහනවා, සර්ගෙන් කෝල් දාලා අහනවා, සර්ගේ හපනා රචනා පන්තියක් නැද්ද කියලා. ඉතින් මම ආයි මතක් කරනවා ඔන්න 29 වෙනිදා ඔයගලන්ට දාලා තියෙනවා විශේෂ වැඩමුළුවක්, රචනා වැඩමුළුවක් 9 මාරට මේ දිනේ වෙන් කරගන්න.
එතකොට ඕගලන්ට මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් රචනාවකදී ඔබ වරද්දන තැන් හොඳට මතක තියාගන්න. ශිෂ්‍යත්ව විභාගයට යන ළමයින්ගෙන් ශ්‍රී ලංකා විභාග දේත්වයේ විශ්ලේෂණ වාර්තාවල තියෙන්නේ 75%ක්ම රචනාවට බිඳුව පුතේ. බිඳුව තමයි අරගන්නේ. ඒක සත්‍ය කතාවක්. මම මාකින් යන නිසා දන්නවා. පේපර් 30ක් බැලුවොත් දෙකයි රචනාවලියේ තියෙන ළමයි 28ක්ම ලියලා නැහැ. ලිව්වත් වැරදි. 75ක් බිඳුවක්. එතකොට 125යි 6 ළඟට. ඒකත් 6ම ගන්නෙ නැහැ. ඒකත් 6ම ගන්න අයනේ 10%යි. තව 10%ක් වෙන ලකුණු දෙකක් ගන්න. තව 105ක් වෙන ලකුණු 4ක් ගන්න. ඉතින් මෙන්න මේක වළක්වීම සඳහා තමයි පුතේ අපි මේ දේ කරන්නේ. ඕගලන්ට මේ වැඩසටහන් වලින් සම්බන්ධ වෙන්න කියලා කියන්නේ යන්නේ ඒකයි. මේ රචනා ඔබට තිබෙන අබල දුබලකම් ඔක්කොම නැති කරගෙන ඒ ලකුණු 6ත් උපයා සපයාගෙන මොකද ලකුණු 6 කියන්නේ හරි ලොකු ලකුණක්. ඒ නිසා ලොකු ලකුණක් අකුරු පැහැදිලිව පිරිසිදුව ලියලා මේ ලකුණු 6ත් ලබා ගන්නට ඔයගලන්ට අත්වල සපයන්න මම සූදානම් කරලා තියෙන වැඩසටහනක් 29 වෙනිදා තව කල් තියෙනවා. තව කල් තියෙනවා. මේ වැඩසටහනත් එක්කත් එකතු වෙන්න කියලා ඕගලන්ට මතක් කරන්න ඕන නිසායි මේ මේච් එක සැරෙන් සැරේ දාන්නේ. මොකද සමහරුන්ට අමතක වෙනවා. මේ වගේ වැඩසටහන් සර්ගේ තියෙනවා මේවට එන්න ඕනේ ඇවිල්ලා ඉගෙන ගන්න ඕනේ කියලා අමතක වෙනවා. නේද? යා 19 වෙනි ප්‍රශ්නේ. කම්මැලි වෙන්න එපා. අපි කොහොම හරි ප්‍රශ්න 40කට උත්තර හොයමු අද දවස තුල. ඕගොල්ලෝ මෙතන රැඳී සිටීම ලොකු සතුටක් මට මොනක් හරි ගානක් ඕගොල්ලන්ට කියලා දෙන්න පුළුවන්කම ලැබුණා නම් මම ඒකෙන් ලොකු සතුටක් විඳිනවා පුතේ. කොහොමද මේ වගේ ගානක් ආවොත් අපි ඒකට විසඳුම් දෙන්නේ? ඒ සඳහා අපි ක්‍රියාමාර්ග ගන්න කොහොමද කියන එක මෙතනදී විග්‍රහ කරනවා. මේ බලන්න. වාහනයක් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 10ක් යන්න පුළුවන් පුතේ. ඒ කියන්නේ තාත්තා පෙට්‍රල් ලීටරයක් ගෙවුවම 10ක් යන්න පුළුවන්. එහෙනම් තාත්තා පෙට්‍රල් ලීටර 10ක් ගහනවා. එතකොට එකකින් 10යි නම් 10 වරක් 10 අන්න තාත්තට ගමන යන්න පුළුවන් කිලෝමීටර 100ක්. 10 වරක් 10 100ක්. එතකොට අන්න තාත්තා ලීටර් 10ක් ගාගෙන ගමන ආරම්භ කළා. ආරම්භ කරලා කිලෝමීටර 70ක් ගමන් කළා පුතේ. 70ක් ගියා. එහෙනම් ඉතිරි පෙට්‍රල් ප්‍රමාණයෙන් කොච්චර දුර යන්න පුළුවන් දාන. එතකොට මොකද කරන්නේ? තාත්තට යන්න පුළුවන් 100යි. 70ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් 100න් 70ක් ගියාම අපිට ලස්සනට උත්තරයක් ගන්න පුළුවන් 30යි. තාත්තට කිලෝමීටර් කීයක් තව යන්න පුළුවන්ද? ඕගොල්ලන්ට පන්තියට එක්ක යන්න පුළුවන් කිලෝමීටර් 30ක්. පොඩි දේවල්. දැන් ගාන කියවනකොටම ඒකේ ඇතුළත තියෙන දේවල් අපිට පැහැදිලි වෙනවා. ඒකයි මම කියන්නේ මේක තේරුම් අරගෙන අපි අපිට මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. අපි යමු 20 වෙනි ප්‍රශ්නෙට. මේ බලන්න. දින 31ක් ඇති එක්තරා මාසයක පළවෙනිදා සඳුදාවා 31 වෙනිදා කවදද? දැන් පුතේ හොඳට මතක තියාගන්න දින 31ක් තියෙන මාස අපේ කැලෙන්ඩරේ තියෙන 7ක් එනවා අපිට. ඕකේ කවදා දුන්නත් කමන්නේ දවස. පළවෙනිදා සඳුදා පටන් ගන්නවා කියලා හිතමු. අඟහරුවාදා පටන් ගන්නවා කියන බදාදා පටන් ගන්නවා කියලා හිතන්න ඕනම දවසක් දුන්නොත් ඒකේ 29 වෙනිදා එන්නේ පුතේ ඒ දවසමයි. දැන් පළවෙනිදා එක්තරා මාසයක පළවෙනිදා සඳුදානම් 7 බලාගෙන යනකොට පුතේ 29 වෙනිදා සඳුදාමයි. හරි ලේසි මේක මතක තියාගන්න. හරි? එතකොට 29 වෙනිදා සඳුදාමයි. ඊට පස්සේ එකක් අතහැරලා ඊළඟ දවස ගන්න. අඟහරුවාදා අතාරින්න බදාදා ගන්න. ඒ අනුව මේකේ උත්තරේ අපිට ලේසියෙන් එනවා බදාදා දවස. දැන් පැහැදිලිද? දැන් අපි හිතමු මෙහෙම හිතන්නකො. දැන් හිතන්න පළවෙනිදා අඟහරුවාදා. අන්තිම දවස කවදද? එතකොට පළවෙනිදා අඟහරුවාදා නම් බදාදා අතාරින්න පුතේ බ්‍රහස්පතින්දා ගන්න. පැහැදිලිද? ඔච්චරයි. අපි හිතමු පළවෙනිදා ඉරිදා කියලා. ඉරිදා නම් සඳුදා අතාරිනවා අඟහරුවාදා ගන්නවා. එතකොට 29ක් මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න 31ක් තියෙන දවස් මාසයක් දුන්නොත් ඒ මාසේ ඒ අදාළ දිනෙට එකක් අතෑරලා ඊළඟ එක දවස් ගන්න. ඔච්චරයි. නමුත් මේක
ළමයි කටු වැඩ කර එකතු කර හතෙන් බල මහා ගොඩක් ජරමර කරනවානේ. ඒව කරන්න ඕනේ නැහැ. ඉතාම සරලයි. ඉතාම සරලයි මේ වගේ ගැටලුවක් આવොත්. මම ඒක පෙන්වන්න ඕන නිසායි මේක කිව්වේ. මේ වගේ එකක් හදිසි ආවොත් ටර්ම් ටෙස්ට් එක හරි. දැන් විභාග පමණක් නෙවෙයිනේ. අපිට ටර්ම් ටෙස්ට් තියෙනවා. ටර්ම් ටෙස්ට් එකකදී හරි උදව් කරගන්න. යම්. ටිකක් බරපතල ප්‍රශ්නයක්. අම්මෝ ලොකු මේකේ. සේන උදේ 6 සිට දවල් 12 තෙක්ද. පාල එතැන් සිට 5 තෙක්ද. දයා එතැන් සිට රාත්‍රී 8 තෙක්ද වැඩවල නිරත වූහ. ඔවුන් තිදෙනාම වැඩේ නිරත වූ කාලය ප්‍රමාණාත්මකව දක්වා ඇති පිළිතුර තෝරන්න. දැන් මේ පේන්නේ පුතේ මේගොල්ලා ගත්ත කාලය පැයවලින්. ඔය කොටු ඉරි ඇඳලා තියෙන්නේ පැය 4යි 5යි ඔය ආදි. මේ ගානේ මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලා? ඉස්සෙල්ලාම පුතේ කරන්න ඕනේ පළවෙනි වැඩේ ඒ පුද්ගලයා ඒ කාර්ය සඳහා ගත්ත කාලය අපි හොයන්න ඕන. අපි හොයමු බලන්න. සේන 6 ඉඳලා 12. දැන් එතකොට ගණන් කරමු. 7 8 9 10 11 12. එතකොට සේන පාවිච්චි කරා පැය 6ක්. අන්න දාගන්න 6. අන්න දාගන්න. එතන 12 ඉඳලා 5 වෙනකම් 1 2 3 4 5. එතන ඉඳලා පාල වැඩ කරා පැය කීයක්ද? පැය 5ක්. දාගන්න 5ක්. එතන සිට දයා වැඩ කරා 5 ඉඳලා රෑ 8 වෙනකම් 6 7 8. පැය කීයද? අන්න දාගන්න 3යි. ඔන්න ඕක විසඳගත්තට පස්සේ වැඩේ ඔතන තමයි රහස තියෙන්නේ. මම මේ ඔයගලන්ට ගාන කියලා දෙන්නේ ඔතන තමයි පුතේ රහස තියෙන්නේ. දැන් ඕක නිරූපණය කරලා තියෙන තැන තමයි අපි හොයන්න ඕනේ. මේ බලන්න. සේන 1යි 2යි 3යි 4යි 5යි. බෑනේ. පළවෙනි පේලිය ගන්න බෑ. සේනට පැය 5යි කියලා තින්නේ. මෙතන බලන්න 1යි 2යි 3යි 4යි 5යි. එතනත් සේනට පැය 5යි දිලා. පැය 6ක් ගියා යට. එහෙනම් මෙතන බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිනේ. අන්න සේන 6යි. පාල කීයද 5යි දුන්නේ. 1යි 2යි 3යි 4යි 5යි. දයාට පැය 3යි. එහෙනම් වැඩියෙන් මාන්සි වෙන්න දෙයක් නැහැ. අපිට උත්තරේ 3ට එන්න පුළුවන්. කෝ බලන්න 3 ගත්ත යාත උස්සන්න. අන්න දක්ෂ ළමයි. දක්ෂ ළමයි. හරි ගානට ඒක තේරුම් අරගෙන තියෙනවා කියන එක. මේක තේරුම් ගැනීමයි පුතේ ප්‍රශ්නේ. ප්‍රශ්න හදන එක නෙමෙයි මට කරන්න ඕනේ. මට ඔයගලන්ට කියලා දෙන්න ඕනේ කොහොමද ප්‍රශ්නයක් අපි තේරුම් ගන්නේ. තේරුම් ගැනීම තමයි හැකියාව කියලා කියන්නේ. තේරුම් ගැනීම තමයි අපි විභවතාවය කියන්නේ. ඒක තමයි මේ ප්‍රශ්නවලදී හැම ප්‍රශ්නයකම මේ මොඩල් එක જાතිය දාලා ඕගලන්ට කරන්න කියලා කියන්නේ ඒ බැං යම් දැනුම දියුණු කරගන්න ඕගලන්ට පුළුවන්කම ලැබෙනවා. යම් 22 මේ බලන්න. පාත සඳහන් තේ බන්දේසිය මත මේ තියෙන්නේ පුතේ තේ බන්දේසියක්. තේ බන්දේසිය මත රූපේ දැක්වෙන වීදුරු කොපමණ ප්‍රමාණයක් තැබිය හැකිද කියලා කියනවා. එතකොට දැන් බලන්න මේකේ දිග සෙන්ටිමීටර 29යි මේ ට්‍රේ එකේ. ඊළඟට බලන්න මේ වීදුරුවේ දිග 6යි. එහෙනම් මේ ට්‍රේ එක උඩ ඕගලන්ට ඒ වගේ වීදුරු දැන් මේකේ පළල 3යි. මේ වගේ වීදුරු කීයක් තියන්න පුළුවන්ද? ඒ කියන්නේ 6ක දිගක් තියෙන 6යි 6යි 12යි 2යි 12යි 6යි ගත්තාම 18යි 18ට 6ක් දැම්මම 24යි. මේකේ තියෙන 29යිනේ. එතකොට මේකේ වීදුරු තියන්න පුළුවන් පුතේ කීයක්ද? මේකේ වීදුරු තියන්න පුළුවන් මෙන්න මේ වගේ අපි ගත්තොත් වීදුරු 4ක් තියන්න පුළුවන්. චුට්ටක් ඉඩ වැඩි. යම ඕකස්සේ වීදුරුව ගහන්න බෑ. වීදුරු ගැව්වොත් බින්දෙනවා. එතකොට එක පේලියට තියන්න පුළුවන් වීදුරු 4ක්. එතකොට බලන්න මේකේ පළල මේ යට අඩිය මෙතන 3යි කියලා සටහන් වෙනවා. එතකොට මේ 3 මේකේ පිහිටනවා. මේ වීදුරු වල මේක පිහිටනවා. එතකොට මේ 3 අපි ගන්නේ ලයින් 3යි. අන්න. මේ වගේ ඒවා තියන්න පුළුවන් අපිට උපරිම කීයද? ලයින් 3යි. එතකොට මේ බලන්න මෙන්න මෙතනත් වීදුරු තියෙනවා, මෙතනත් තියෙනවා, මෙතනත් තියෙනවා, මෙතනත් තියෙනවා. එතකොට මට එතනවා වීදුරු කොච්චරක්ද? අන්න 12ක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එහෙම නැතුව මේවැ ගුණ කරලා වර්ගඵලය හොයලා අරෝමියම් ජරමර ගොඩක් කරන්න එපා. එහෙම කරන්න ගියොත් පුතේ මේක හදන්න බෑ. මේක කාලය වැඩි යෝගලන්ට. නේද? එතකොට මේකේ වීදුරු තියන්න පුළුවන් පුතේ 4යි
එතකොට 24ක් කියනවා වැඩිපුර චුට්ටක් තියෙනවා නමුත් වීදුරු තියන්න බෑ. එතකොට මේකේ පල්ල ගත්තම 3යි. ඒ කියන්නේ මේකේ පේලි 3ක් තියන්න පුළුවන් මේ විදිහට. ඒක අපිට මේ පැත්තෙන් අල්ල ගන්න පුළුවන් මේ 21. මේ පැත්තෙන් අල්ල ගන්න පුළුවන්. එතකොට මේකේ උපරිම තියන්න පුළුවන් වෙන්නේ වීදුරු කීයද 12යි. වීදුරු කීයක් තියන්න පුළුවන්ද 12ක් තියන්න පුළුවන්. බලන්න මේ උත්තරේ ඔබේ ආවද කියලා. ඔබේ ආවනම් ඔබ හොඳයි. මේ උත්තරේ ඔබ ගත්තනම් ඔබට සතුටු වෙන්න පුළුවන්. මේ තියෙන 12 කියන උත්තරේ ළඟට එන්න පුළුවන්. පැහැදිලිද? right. යම් අපි 23 වෙනි ප්‍රශ්නෙට. පාතින් දක්වා ඇති සිද්ධිය අර්ථවත්ව ප්‍රකාශ කරන ප්‍රකාශය මේ බලන්න. අඹ ලෙල්ලක් මතින් ගමන් කළ පාපැදිය ලිස්සා යාමෙන් විරාජ් වැටි තුවාල සිදු වී රෝහල් ගත කර තිබේ. අඹ ලෙල්ලක් මතින් ගමන් කළ පාපැදිය ලිස්සා යාමෙන්. දැන් මේකේ මොකද්ද ඇති කරන නිගමනය? අවසානයේ මොකද වෙලා තියෙන්නේ? අවසානයේ විරාජ් අඹ ලෙල්ල උඩින් ගමන් කිරීම නිසා ලිස්සා ගොස් තුවාල ගත රෝහල් කර දුන්නා. ඒකමනේ කියවෙන්නේ. ඒක නෙමෙයි. මේකෙන් ගම්මේ මානවන අනිත් අදහස ගන්න ඕනේ. අඹලෙලි පොල්ලෙලි පෑගීමෙන් නැත්නම් පැපොල්ලෙලි පෑගීමෙන් අනතුරක් වෙනවා කියන එකද? නෑ. මොනවද අන්තිමට වෙලා තින්නේ විරාජ්ට? විරාජ් දැන් ඉස්පිරිතාලනේ. විරාජ් මොනවා හරි ක්‍රමයකින් ඉස්පිරිතාලේ. එතකොට මොකද්ද වෙලා තින්නේ? විරාජ් පාපැදියෙන් වැටි අන්න තුවාල වෙලා ඉස්පිරිතාලේ. අන්තිමට මේකේ ගන්න නිගමනය මොකද්ද? කොහොම හරි මෙයා වැටිලා පාපැදියෙන් බයිසිකලෙන් වැටිලා අන්තිමට තුවාල වෙලා අන්තිමට යාව රෝහල් ගත කළත. මේක තමයි පුතේ නිගමනය. ඒ නිගමනය තමයි අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිගමනයේ මේ තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. යම් 24. මා උදෑසන පාසල් යන විට මගේ සෙවණැල්ල මට පිටුපස මං ඉස්සෙල්ලත් ඕක කිව්වානේ. මම උදේට යනකොට පුතේ ඉර තියෙන නැගෙනහිරනේ සෙවණැල්ල පස්සපැත්තෙන්නේ වැටෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා යන්නේ කොහෙටද? මෙන්න ඉර. එයාගේ පිටිපස්සෙන් සෙවණැල්ල වැටෙනවා. එහෙනම් එන්නේ නැගෙනහිර දිශාව. එකම ජාතියේ ප්‍රශ්න දෙකක් පැටලලා තියෙනවා ප්‍රශ්න පත්‍රයේට. නමුත් කමක් නැහැ. එතනදී මේක අවධාරණය කිරීම තමයි මම විශේෂයෙන් ඔයගලන්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ. යා 20 ඊළඟ පිටුවට. මෙන්න. මගේ මල්ලි ළඟ රුපියල් 150 සහ 20 බැගින් නෝට්ටු 8ක් ඇත. හොඳට බලන්න. එයි ඇති මුළු මුදල රුපියල් 330කි. ඔහුගේ මුදල් නෝට්ටු වලින් භාගයක් අනේ 20 නෝට්ටු ඔන්න ඔතන තමයි රහස තියෙන්නේ. ඔන්න ඔතන තමයි රහස තියෙන්නේ. බලන්න පුතේ මේ මුදල් නෝට්ටු වලින් භාගයක් 20. ඒ කියන්නේ ඔක්කොම නෝට්ටු ගාන කීයද? 8යි. ඔක්කොම නෝට්ටු 8යි. එහෙනම් නෝට්ටු භාගයක් කියන්නේ කීයද? 4ක්. 4ක් 20. 20 ඒවා 4ක් කීයද? අපි දාලා බලමු. 20 ඒවා 4ක්. රුපියල් 80යි. 20 ඒවා 4ක් 80යි. දැන් එතකොට එයාගේ ඉතුරු 4 තමයි අනිත් 100යි 50ට වැටෙන්නේ. එතකොට එහෙනම් අපි දාමු මෙහෙම කොහමද 100 ඒවා 1යි 50 ඒවා 3යි. දැන් හරිනේ. ඔන්න 330ක් එනවා. මෙතන තමයි රහස තියෙන්නේ. භාගයක්ම 20 නෝට්ටු කියන තැන රහස. එහෙනම් මොකක්ද අහන්නේ? මා ළඟ ඇති රුපියල් 50 නෝට්ටු ගන්න අන්න අපිට ආවා 3යි. දැක්කද? මට මේ උත්තරයට යන්න වඩා යා යුතු මාර්ගය තමයි ඔයගලන්ට මම කියලා දෙන්නේ. පැහැදිලිද? හරයි. යම් 26 වෙනි ගානට. මෙන්න පුතේ රහස් සංකේත කීපයක් තියෙනවා. සිංහල වුණාට මේවා බුද්ධි පරීක්ෂණ. විභාව්‍යතාමානය. හරිද? එතකොට එක එක වචන වලට සංකේත දීලා තියෙනවනේ මේ බලන්න. අම්මාට වැටුණා ඊයේ. අම්මා. එතකොට එතන අම්මාට කියලා තියෙනවා නම් සංකේතය වෙනස්. right? එතකොට පැදුරෙන් බයිසිකලයෙන් කිව්වොත් මේ විදිහට. හරි? කඩන්නට වේවා ගියා කඩය අද ගියාද පොළට මල්ලි ඔබ දීලා අපෙන් අහනවා ප්‍රශ්නාර්ථයක් සහිත ප්‍රකාශය තෝරන්න. මොකද කරන්නේ? කම්මැලි නැති ළමයි. බුද්ධිමත් ළමයි. අරමුණක් තියෙන දරුවෝ මොකද කරන්නේ? එක එකක් පුතේ මේවා ලියාගෙන ප්‍රශ්නාර්ථයේ තියෙන වාක්‍ය කොතන දෙන්නේ කියලා හොයා ගන්නවා. මේ බලන්න පළවෙනි එක ගත්තාම මේ බලන්න අම්මා අද අම්මාට මේවා ගියාද? කොහොමද ඉන්නේ ඒක? ඕකේ තියෙන සංකේත ගත්තම දෙවෙනි එක බලන්න. අද පෙට්ටියක් අරන් තියෙනවා. අපි ඒක දන්නේ නැහැ. පොළට ගියා. එතනත් ප්‍රශ්නයක් කියවෙන්නේ නැහනේ. නේ? ඊළඟ එක බලන්න තුන්වෙනි එක.
අම්මා පොලට ගියාද අන්න ගියාද කියන එකෙන් අපිට අල්ලගන්න පුළුවන් එතන ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. දැක්කද? අමුතුවෙන් ක්වෙස්චන් මාක් එකක් මේකේ දාලා නැහැ. නමුත් මේවා තුනම ස්ටඩි කරනකොට අපිට ඒ පිළිබඳව හොඳ මතකයක් ලබා ගන්න පුළුවන්. දැක්කද? බලන්න 27 වෙනි ප්‍රශ්නෙත් ඒකටම සම්බන්ධ කරලා තියෙනවා. යම් අනුතුරුදායක සිදුවීමක් පිළිබඳ තොරතුරු අඩංගු ප්‍රකාශය. දැන් මේක කියවෙනකොට අනුතුරක් ගැන හැඟවෙන්න ඕනේ. මොනවද බලන්න පළවෙනි එක. දාගමු අපි. අද මල්ලි අද බයිසිකලයෙන් කඩන්නට. ඒක කියවෙනවද අනුතුරක්? නෑ. අනුතුරක් කියවෙන්නේ නෑ. මේ බලන්න. ඊයේ මල්ලි බයිසිකලයෙන් වැටුණා. ආන්න වැටිලා අනුතුරක්. තුනත් බලමු අපි. මල්ලි අද බයිසිකලයෙන් වැටුණා. එතකොට ඊයේ මල්ලි බයිසිකලෙන් වැටුණා මල්ලි අද බයිසිකලෙන් වැටුණා කියලා ගත්තොත් මේකෙන් අනුතුරක් ප්‍රකාශ වෙනවා දෙවෙනි වාක්‍ය. යම් අනුතුරුදායක සිදුවීමක් පිළිබඳ අඩංගු ප්‍රකාශය මල්ලි අද බයිසිකලෙන් වැටුණා කියන්නේ නැතුව ඒකේ කාල භේදයක් අපි සලකා බැලුවොත් අපිට පේනවා ඊයේ මල්ලි බයිසිකලෙන් වැටුණා අද මල්ලි බයිසිකලෙන් වැටුණා කියලා එන්නේ පසු කාලිනව ඒතොට වඩාත් නිවැරදි උත්තරේ හැටියට අපි ගන්නේ දෙවෙනි එක. පේනවද මේ මම ඔක්කොම දාලා තියෙනවා මේ. ඔයගලන්ට පේනවා එකින් එක සිංහලෙන් ලියලා තියෙනවා. right. මේ ඔයගල යම් අවසාන ප්‍රතිඵලයකට හේතුවක් සඳහන් නොවන වාක්‍ය. ඔන්න හොඳට බලන්න. අවසාන ප්‍රතිඵලයට හේතුවක් සඳහන් නොවන වාක්‍ය. හේතුවයි ඵලය අතර සම්බන්ධය මේ බලන්න. අම්මා ගෙදර දොර වැඩ අවසන් කරලා පොළට ගියා. රෝගී වීමෙන් අධික විචලනයටපත් දරුවෙකු මරුමුවටපත් වුණා. ගොනකු පය පැටලේ ඇලට වැටුණා. දැන් බලන්න ගොනා ඇලට වැටුනේ ඇයි? පය පැටලුණු නිසා. හේතුවට ඵලයේ තමයි ඇලට වැටීම, හේතුව තමයි ගොනා පය පැටලීම. හරියට සිද්ධියක් තියෙනවනේ එතන. දෙවෙනි එක බලන්න. රෝගී වෙච්ච නිසා අධික විචලනයටපත් වෙලා තමයි ළමයා මැරුණේ. එතකොට ළමයා මැරෙන්න හේතුව මොකද්ද? අධික විචලනයටපත් වීම. එතකොට ඒ හේතුව සහ ඵලය අතර සම්බන්ධයක් තියෙනවා. අම්මා ගෙදර දොර වැඩ අවසන් කර පොළට ගියා. ඉතින් ඕක අපිට හරියටම ෂුවර් නෑ. හරියටම ෂුවර් නෑ. අම්මා වෙන වැඩ තීති පොළට ගියාද දන්නේ නෑ. අම්මා වැඩ අවසන් කරලා පොළට ගියාද දන්නේ නෑ. කොහොම හරි හේතුව ඵලය අතර සම්බන්ධයක් නැත්තේ මොකේද? පළවෙනි එකේ. අන්න පළවෙනි එකේ හේතුව ඵලය අතර සම්බන්ධයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. පැහැදිලිනේ? right. යන් අපි 29. මෙන්න බලන්න. මේක හොඳ ප්‍රශ්නයක්. වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුට දින 3ක් සඳහා පත සඳහන් බේත් නියම කරා. මේ බලන්න. රතු පෙති දුන්නා. කොහොමද රතු පෙති දුන්නේ? වරකට 2 බැගින් දිනකට 3 වාරයක් දවස් 3ක් බොන්න කිව්වා ડોක්ටර් මේ බේත ලෙඩේට සුව වෙනවා කියලා. කාපෙති දුන්න පුතේ වරකට 1 බැගින් දවසකට 2 වාරයක් දින 3ක්. අපෙන් අහනවා වෛද්‍යවරයා දෙන ලද මුළු බෙහෙත් පෙති සංඛ්‍යාව. දැන් මොකද කරන්නේ? අපි විසඳමු. රතු පෙති අපි බලමු ඉස්සලා. වරකට 2 බැගින් දිනකට වරකට 2 බැගින් දිනකට 3 වාරයකට යනවා පුතේ 6ක්. දෙවරක් 3 6යි. වරකට 2 බැගින් දිනකට 3 වාරයක් යන. එතකොට දවස් කීයක් බොන්න ඕනේද රතු පෙති? දින 2ක්. එහෙනම් 6 ඒවා 2ක් බොනවා. අන්න මෙතන පෙති 12යි. එතන පෙති 12යි. අපි කහපාට පෙති බලමු. වරකට 1 බැගින් දවසට 2 වාරයක්. එක් වරක් 2 2යි. එතකොට 2 ගානේ දින 3ක් බොන්න ඕනේ 6යි. එහෙනම් පෙති ඔක්කොම එනවා කීයක්ද? 18ක්. දැක්කද? මෙතනම මේ වැඩේ කරගන්න පුතේ. ඒකයි මම ඔයගලන්ට කියන්නේ. මෙතනම මේ වැඩේ කරගන්න. එතකොට ලස්සනට ඒ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. මෙතන මේ වැඩේ කරගන්න. මහා ලොකු බරපතල දෙයක් නෙමෙයි. පැහැදිලිද? එතකොට බෙහෙත් පෙති කීයක් ලැබුණාද? 18යි. right. යන් 30 වෙනි ප්‍රශ්නෙට. දැන් අපි ටික ටික ඉවර කරනවා. අහනවා. ඒකෙම තියෙන එක. බෙහෙත් බීම ආරම්භ කළේ සඳුදා දහවල් නම් බෙහෙත් බීම අවසන් වන දිනය හා වේලාව කුමක්ද? එතකොට දවස් 3යිනේ බොන්න තියෙන්නේ පුතේ. දැන් මේක කියනවා මේ කලින් එකේ තියෙනවා මොකද්ද? ඒකේ තියෙනවා දිනකට දින 3යි. එතකොට ඔන්න බලන්න බෙහෙත් බීම ආරම්භ කළේ බදාදා නම් බදාදා පළවෙනි බෙහෙත් බීම ආරම්භ කළේ සඳුදා නම් මේ බලන්න සඳුදා පළවෙනි දවස. අඟහරුවාදා දෙවෙනි දවස. තුන්වෙනි දවස බදාදා. එතකොට බදාදා
දවස් ගිහිල්ලා ඊළඟ දවසේ උදේ වරුවත් ගන්න වෙනවා. එතකොට මේකේ පුතේ උත්තරේ වෙන්නේ බ්‍රහස්පතින්දා උදේ තමයි බෙහෙත් බීම අවසන් කරන්නේ. එතකොට පෙති ගානට සංඛ්‍යාත්මක වශයෙන් බැලන්ස් වෙන්නේ බ්‍රහස්පතින්දා උදේට. එතකොට ඒක තමයි මම මේ විදිහට ඇඳලා අරගෙන තියෙන්නේ. හරිනේ? ලකුණක් දාගන්න පුළුවන්. කෝ ලකුණක් ආපුවා අත උස්සන බලන්න. අන්න හොඳයි. කෝ බලන මේ පේපර් එක වේලාසනින් තමන් දන්න විදිහට කරපු අය ඉන්නවනේ. ඒගොල්ලන්ට තමයි මේ වැඩසටහනින් විපුල ප්‍රයෝජන ලැබෙන්නේ. අනිත් අයටත් පුළුවන් මේක දිහා බලාගෙන උත්තර පොතක ලියලා කරන්න. පේපර් එක නැත්තම් පේපර් එක අවශ්‍ය නම් ඔන්න ඕගොල්ලන් ඉල්ලන්න අපි ඒක ලබා දෙනවා. හරි ආපහු රචනා වැඩමුළුව ගැන මම මතක් කිරීමක් කරනවා. ඉතින් මේක මම නිතර මතක් ආපහු කියන්න වෙලාවක් ලැබෙයිද දන්නේ නැති නිසායි මම දැන් දෙවෙනි පේපර් එකටත් ඔයගලන්ට මේ වගේම සම්මන්ත්‍රණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය අපි කොහොමද තේරුම් ගන්නේ? අපේ YouTube channel එක හරහා. ඒක නිසා තමයි කිව්වේ ඔයගලන්ට පුළුවන් තරම් subscribe කරලා තියාගන්න පුතේ අපේ channel එක. ඒක යාවජීව කරගන්න. ඒක මත ජීවත් වෙන්න. ඒකේ තියෙන පරණ වැඩසටහන් බලන්න, පරණ program බලන්න. එතකොට ඔයගලන්ට මේවා තවත් අලුත් කරගන්න පුළුවන්. ඉතින් මම මේක නැවත මතක් කරන්නේ ආයි මට 29 වෙනිදාට කලින් සෙමින එකක් කරගන්න බැරි වුණා. ඔයගලන් මතක තියාගන්න රචනා සම්මන්ත්‍රණය අපි 29 වෙනිදා පවත්වනවා. right. අපි එහෙමනම් මේ පිටුවට යමු. right. වෙලෙන්දෙක් තරාදියක එක පැත්තකට වට්ටක් ගෙඩියක් දමා කිලෝ 2 පඩියක් අනිත් පැත්තට දැම්මා. එක පැත්තකට වට්ටක් ගෙඩියක් දැම්මා අනිත් පැත්තට කිලෝ 2 පඩියක්. අනේ බැලන්ස් උනේ නෑ බර. ඒ පාර මුදලාට හිතුණා වට්ටක ගෙඩිය තියෙන පැත්තට ග්‍රෑම් 100 පඩියකුයි ග්‍රෑම් 50 පඩියකුයි දාන්න ඕනේ කියලා. දැම්මට පස්සේ ආන්න බැලන්ස් වුණා. අපෙන් ආනවා වට්ටක ගෙඩිය ඔරිජිනල් බර කීයද? පුතේ මුදලාලි වට්ටක් ගෙඩිය තියෙන පැත්තට දැම්මේ කීයද? 100යි 50යි. ඒ කියන්නේ 150යි. ග්‍රෑම් 150 පඩි දෙකක් දැම්ම. කිලෝ 2 පඩියනේ අනිත් පැත්තේ තියෙන්නේ. එහෙනම් කිලෝ 2කින් 150 කඩු කරමු. ඒ කියන්නේ ග්‍රෑම් 2000න් 150 කඩු කරමු අපි බලන්න. අන්න ඒක තමයි ක්‍රමය. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. අපි අඩු කරමු බලන්න. 10න් 5ක් 5යි. දැන් අතන 9 තියෙන්නේ. 9න් 1ක් 8යි. අතන තියෙන එක 1.850යි ග්‍රෑම්. අන්න ඔය උත්තරය ආවද බලන්න. 1 කිලෝ 1යි ග්‍රෑම් 850 කියන උත්තරේ ළඟට අපිට එන්න පුළුවන්. ඔන්න පිළිතුර. හරිනේ. යම් 32. යා. මම වැඩි වෙලා තියාගන්නේ නැහැ. මොකද මගේ වැඩසටහන් වලදී ළමයිට ඔරොත්තු දෙන පැය ගණන් සාකච්ඡා කිරීම කරන්නේ නැහැ. උපරිම පැය 2යි මම රඳව ගන්න. ඔයගලන්ට මොකද ඔයගලන් ඔන්ලයින් එකත් එක්ක එකතු වෙන්නේ නේද? වැඩි වෙලාවක් මෙහෙම ඉන්න අමාරු එක තැනක. නමුත් අපේ දරුවන් දැන් ඕන දෙයකට ඔට්ටුයි. ඕන දෙයකට ඔට්ටුයි. ලේසියෙන්ම හැමදේම ප්‍රයෝජන ගන්නවා. මේ මොකද්ද තියෙන්නේ? ලී කුට්ටි වලින් සිදු කළ ගොඩනැගිල්ලක කොටසක් ඔන්න මෙතන තියෙනවා පුතේ. හැබැයි මේකේ මේ අන්තිම පේලිය පිරිලා. මෙයා පිරිලා නැහැ. මෙයා පිරිලා නැහැ. දැන් අපිට කියනවා පුතේ තව කොච්චර ලී කුට්ටි සංඛ්‍යාවක් මේකට අවශ්‍යද කියලා. සම්පූර්ණ ගණකයක් බවට පත් කරන්න. සම්පූර්ණ ගණකයක් බවට පත් කරන්න තව ලී කුට්ටි කොච්චරද? එතකොට මේ පිටිපස්සේ පේලිය ඕනේ නැහනේ. එහෙනම් අපි අඩු ටික දාගමු. මෙතනට ඕනේ 3ක්. මෙතනට ඕනේ පුතේ මේ දෙවෙනි පේලිය. මං එතන 3 දැම්මේ ඒකයි. දෙවෙනි පේලිය සම්පූර්ණ කරන්න 3ක් ඕනේ. දාගන්නත් ඕගොල්ල. හරි. ඊළඟට පළවෙනි පේලිය බලන්න මේ පඩි පෙළ වගේ තියෙන එක. පඩි පෙළ පේලිය වගේ එකේ තට්ටු දෙකක් තියෙනවා. තට්ටු දෙකක් කියලාන්නේ එතනට කුඩා ගණක ඕනේ 6ක්. දැක්කද? 6ක් දැම්මම තමයි ලස්සන්ට එක ගණකයක් බවට පත් වෙන්නේ. එහෙනම් ලී කුට්ටි ඕනේ 6යි 3යි කීයද? 6යි 3යි එකතු කරාම අන්න 9ක් එනවා. අන්න 9ක් එනවා. පැහැදිලිද? උත්තරේ 9. ලේසි. ඕක කරන්න හොඳට නිරීක්ෂණ ශක්තිය තියෙන්න ඕනේ, විමසුම් ශක්තිය තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් කරගන්න පුළුවන් නම් ලේසියෙන් කරන්න පුළුවන්. යා. පහත දැක්වෙන්නේ පන්තියක දැන් අපි මේවට කුලක ප්‍රශ්න කියලා කියනවා. පුතේ අප සාම්ප්‍රදායිකව අපේ ප්‍රශ්න පත්‍රය තුල මේ වගේ ගැටලු එන්න පුළුවන්. මොකද්ද බලන්න. අපි බලමු. මේක කියනවා පාත සඳහන් වන්නේ පන්තියක සිසුන් කැමති මල් වර්ග පිළිබඳ රූප සටහන. ඔන්න බලන්න. මල් වර්ග 33. ඇන්තූරියම් තියෙනවා, සූර්යකාන්ත තියෙනවා, රෝස තියෙනවා, කුමුදු තාරක ඕම ළමයි ටිකක් ඉන්නවා. මල් වර්ග 3ටම කැමති සිසුන් සංඛ්‍යාව කොපමණද? එතකොට පුතේ මෙතන මල් වර්ග 3ම නියෝජනය වෙන්නේ කොතනින්ද?
මල් වර්ග තුනම කියන්නේ මේ කුල්ලකය එකිනෙකට ස්පර්ශ වන තැන කැපී යන තැන තමයි මෙතනට ගන්නේ. නම් මෙතන ගත්තද බලන්න ඔයගොල්ලෝ පාට කරන්න. කවුද? මෙතන අපිට ගන්න පුළුවන් මල් වර්ග තුනමට අදාළ පුද්ගලයා හැටියට ගන්න පුළුවන් අන්න නදීව. නදී තියෙන තැන පාට කරන්න. නදී එහෙනම් මල් වර්ග තුනටම කැමති සිසුන් ගන්න කීයද? අන්න 1යි. දැක්කද? 1යි. සූර්යකාන්ත 34 බලන්න. සූර්යකාන්ත මල් වලට පමණ කිව්වම් පුතේ කාටවත් ගෑවිලා තියෙන්න බෑ. කාටවත් ගෑවිලා නැති තියෙන්න බෑ. එහෙනම් සූර්යකාන්ත මල් ගොඩේ කාටවත් ගෑවිලා නැති කවුද කියලා බලන්න. කාටවත් ගෑවිලා නැති කවුද? මේ තනියෙන් ඉන්නවා. ඉලුක් කියන එක්කෙනා. එහෙනම් ඉලුක් මල් වලට පමණක් තමයි සූර්ය මල් වලට කැමති අයගෙන් ඉලුක් කියන ළමයා තමයි. ඉලුක් මල් නෙමෙයි. ඉලුක් කියලා නේම් එක තියෙන්නේ. ඒ ළමයා තමයි මේකට කැමති. දැන් පැහැදිලිද? ඒගොල්ලා පමණක් ඒ වගේ වචන මේ කුලකවලදී එනවා පුතේ. එතකොට ඒවා ටිකක් සැලසුම් කරගන්න සංවිධානය කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. හරි? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒකත් කුලක ප්‍රශ්නයක්. මේ බලන්න. රූපය බලා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දැන් මේකේ ඉන්නවා මුවහාවා. උගල දන්නවා ඒගොල්ලා සාකභක්ෂක. කුකුල කපුටා ඉන්නවා දෙකම කනවා. ඒ නිසා තමයි කුලක ඡේදනය වෙන තැන මේක දාලා තියෙන්නේ මේ. ඊළඟට නරියා කොටියා ගත්තම මාංශ භක්ෂක. භක්ෂණය කරනවා කියන්නේ කනවා. ඒ අනුව අපෙන් අහනවා මස් ආරට ගන්නා සතුන් ගණන. මස් කවුද ගන්නෙ? නරියයි කොටියයි විතරයි. මෙන්න මේ දෙක රවුන්ඩ් කරගන්න පුළුවන්. එහෙනම් කී දෙනෙක් ඉන්නවද? මෙතන අන්න දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. ශාක පමණක් කියන ආහාරයට ගන්න කොටසේ ඉන්නවා. කවුද? ශාක විතරක් කන්නේ. හාවයි මුවයි. එහෙනම් එතනත් ඉන්නේ සත්තු දෙන්නයි. ඒ නිසා අපි දෙක කියන උත්තරයට යනවා. පැහැදිලි? දැන් මම අර හැමතිස්සෙම කියන්නේ ඕගලන්ට ඒකයි ප්‍රශ්න පත්‍රයක් තුල අමාරු ගැටලුත් එක්ක ලේසි ගැටලුත් එනවා. දැන් ඕගලන්ට YouTube channel එක හරහා මම බලාපොරොත්තු වෙනවා තව ටිකක් ඇඩ්වාන්ස් ගැටලු කෙරෙහි ඕගලන්ගේ අවධානය යොමු කරමින් ළඟ එන විභාගෙට මේක අත්වලක් කරගන්න. ඔයගලන්ට මේක අත්වලක් දෙන වැඩසටහනක් බවට පත් කරගන්න. ඒ නිසා ඕන තරම් ඉතින් වැඩසටහන් තියෙනවා පුතේ. ඒවා තුලින් ලැබෙන දැනුම කොච්චරද කියලා ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට ඒකයි දැන් ඕගොල්ලන් අලුත් වෙන්න පුළුවන් අපේ channel එකට. නමුත් මේ අපි අලුත් නෙමෙයි. අපි දැන් අවුරුදු කොරෝනා කාලේ ඉඳලා අවුරුදු ගණනාවක් මේවා ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් දන්නා වැඩේ කොහොමද කරගන්නේ කියලා. ඒකයි මම ඕගොල්ලන්ට කිව්වේ පුළුවන් තරම් අපනා YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඕගොල්ලෝ subscribe කරන්න මේ channel එක, share කරන්න, යාළුවාට දෙන්න share කරලා ඒ වගේම ඕගලන්ට ඕනම කමෙන්ට්ස් එකක් මේකේ දාන්න පුළුවන්. හොඳ නරක අඩුපාඩු ඕන එකක් දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඉතින් අපි ඒවත් උදව්වට අරගෙන තමයි අපේ වැඩසටහන ඉස්සරහට ගෙන යන්නේ. ඉතින් ඒ සඳහා මේක උදව්වක් කරගන්න. right. අපි යමු අවසාන පිටුවට. නෑ අවසාන පිටුව නෙමෙයි. 7 වෙනි පිටුවට. පුතේ ඔයගලන්ට පොතක් හම්බ වෙන්නේ විභාග දවසේට ස්ටෙප්ල කරපු පිටු 8ක පොතක් හම්බ වෙන්නේ. ඒ පොතේ පිටු 8ක් තිබුණා කියලා ප්‍රශ්න සංඛ්‍යාව වැඩි වෙන්නේ නෑ. ප්‍රශ්න ඉතින් 40ම තමයි. හොඳට අතපය දිගට සමහර පිටුවල ප්‍රශ්න 2යි 3යි. ඉතින් ඒ තරම් ලොකුයි. දැන් මෙතන බලන්න මෙතන මම ප්‍රශ්න කීයක් දාලා තියෙන්නේ කියලා 1යි 2යි 3යි. ප්‍රශ්න 3යි 5 4ක් වගේ දාලා තියෙන්නේ මේ බාන. පහත දැක්වෙන්නේ දුම්රිය පොලකින් පිටත් වෙන කෝච්චි පිළිබඳ විස්තරයක්. මාතර, මහනුවර, ගාල්ල, අනුරාධපුරේ, බදුල්ල ටයිම් ටේබල් එක දීලා තියෙනවා. පිටත් වෙන වෙලාව දීලා තියෙනවා. හැබැයි වෙනත් සටහන් වල කෝච්චිය ගියාද නැද්ද කියලා තියෙනවා. දැන් ඉස්සෙල්ලාම පුතේ අපි 1 2 දාගමු. කෝච්චි ගිය පිළිවෙලට. එතකොට උදේ වෙලාව මොකද තියෙන්නේ? 8:30. ගාල්ල එක වෙනස් වෙලා නැහැ. එහෙනම් ගාල්ලට ඉස්සෙල්ලාම කෝච්චිය ගිහලා තියෙනවා. හරිද? 8:30 පස්සෙන් කාව දෙන්නේ? 10:30. අනේ 10:30ට අනුරාධපුරේ යන්න තිබිච්ච කෝච්චිය අවලංගු කරා. ඒ කියන්නේ ගිහිල්ලා නැහැ. එහෙම වෙනවනේ කාර්මික දෝෂ නිසා. එහෙනම් අපි අතවත් තියන්නේ අනුරාධපුරේට. 10:30න් පස්සේ 11:30 තමයි අපිට එන්නේ ඊළඟට. හැබැයි එයා පැයක් පරක්කු වෙලා. එහෙනම් 11:30 යන්නේ කීයටද? 12:30ට. 11:30 යන්නේ 12:30ට. ඒ නිසා මාතර ගන්න බෑ. ඒකේ වෙනස් සටහන් වල පැය පරක්කු වෙලා කියලා කියනවා. එහෙනම් 12 කාලට මහනුවර ගිහිල්ලා තියෙන එක තමයි දෙවෙනිය. ඇයි 12:30ට කලින් ගියේ? එහෙනම් මහනුවර 2 දාගන්න. එහෙනම් අපිට ඊළඟට දාගන්න පුළුවන්
තුන්වෙනියට මාතර. හරි ඊළඟට තව ඉතුරු වෙලා තියෙනවා මොකක්ද? බදුල්ල. බදුල්ල කෝච්චි කියලා තින්නේ සවස 3ට එක 4 වෙනියා. එහෙනම් කෝච්චි ගියේ පිළිවෙල මොකක්ද? ගාල්ල, මහනුවර, මාතර, බදුල්ල. දැක්කද? එක දැන් මේ කාලසටහන විශ්ලේෂණය කිරීම විග්‍රහ කර ගැනීම ඔයගොල්ල සතු යුතුකම. ඔයගොල්ල කවුරුත් මේවා කියලා දෙන්න ඉන්නේ නැහැ. තනියෙන් තීරක වශයෙන් Taman තනියම මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. ඒ අභියෝගයට මුහුණ දීමේදී මේ වගේ කාලසටහනක් ආවොත් ඒක බ්ලේසි කරගන්න එක ඔබ සතු යුතුකමක් වෙනවා. right? ඊළඟ ප්‍රශ්නේ. මේ බලන්න. කොටු දැලේ ඔන්න ළමයි ABC කියලා මේ මාර්ග තුනක ළමයි 3 දෙනෙක් ගිහිල්ලා තියෙනවා. දිගින් වැඩිම මාර්ගයේ ගමන් කරපු මාර්ගය හොයන්න කියලා තියෙනවා. මේක පොන්චේ ගැටලුවක් වෙන්න ඇති ඔයගොල්ලෝ කරගෙන යනකොට. නේද? මේ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද ගැටලුව? පුතේ මේ වගේ එකක් ආවොත් ඉරි කෑලි ගණනෙන් ඒගොල්ලෝ ගිය දුර ගාන ගණනය කරන්න. ඉරි කෑලි ගණනය කියන්නේ මෙහෙමයි. මේ බලන්න. අපි සීව බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි සී ගිහිලා තිනවා අපි නිකම් හිටමු කිලෝමීටර් 13ක් මුදාගන්න බී ගිහිලා තියෙන ගාන බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි බී ගිහිලා තින්නේ 13යි අන්න සමාන උත්තරයක් ආවා ඒ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි එතරම් තියලා තින්නේ 13. ඒතකොට මේ තුන් දෙනාම 13 ගිහලා තියෙන නිසා අපිට දිගින් වැඩි මාර්ගය හොයන්න බෑ. ඒ නිසා ඒ වගේ ගානක් ආවොත් මෙන්න මේ විදිහට වැරදීමක් වුණොත් ඕගලන්ට පුතේ ලකුණු ඉබේම ලැබෙනවා. ඒ නිසා මේකේ උත්තරයක් නෑ. ඒ නිසා ඒක පැත්තකින් තියාගන්න. අපි මෙතනත් ලියා ගන්නවා ඒට 13යි කියලා. ඒතකොට මේකේ පොඩි මට වෙනස් කිරීමක් කරන්න බැරි වුණා. එකක් වැඩි කරන්න බැරි වුණා. එකක් වැඩි කරා නම් මෙතන උත්තරේ ගන්න තිබුණා. නමුත් මේක print කරලා එනකොට ඕගලන්ට පේපර් එකේ ඉන්නේ එක සමානව. ඒ නිසා මේකට ඔන්න ඕගලන්ට බෝනස් ලකුණක් ලැබෙනවා. එහෙම වෙනවා. සමහර අවුරුදු වල පුතේ ආණ්ඩුවේ පේපර් එකෙත් වැරදි තියෙනවා. ඒ වගේ තිබ්බ වෙලාවට ලකුණක් ඕගලන්ට ලැබෙනවා නිකන්. දැන් ඕගොල්ලෝ දන්නවද? ශිෂ්‍යත්ව විභාගයට 3,25,000ක් විතර යනවා. ඕකෙන් බින්දු ගන්න ළමයි ඉන්නවා. 30,000ක් විතර. කිව්වට විශ්වාස කරන්නේ නැහැ ඔයගොල්ලෝ. අවුරුදු 5ක් ඉස්කෝලෙත් ඉගෙනගෙන බින්දු ගන්න ළමයි. හැබැයි සමහර අවුරුදු වල රජය නොමිලේ මේ වගේ ලකුණක් දුන්නම අන්න බින්දු ගන්න අය කෙනෙක්වත් නැහැ. ඇයි? බින්දු ගන්න 30000ටත් එක ලකුණක් ලැබිලා. මං කියන එක තේරෙනවද? බින්දු ගන්න 30000ටත් ලකුණු දෙකමාරක් ඉබේම ලැබිලා. ඉතින් ඒකේ පොඩි වාසියක් තියෙනවා ප්‍රශ්නයක් වැරදෙන එකේ. නේද? හරි. ඉතින් අපි ඒවත් තේරුම් ගන්නට උත්සාහ කරමු. යම් 39 මෙන්න 39 සහ 40ට අපි යනවා. එතකොට අද අපිට මේ ප්‍රශ්න දෙක සාකච්ඡා කරාට පස්සේ මේ වැඩසටහන අන්න ඉවර කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට ගොඩාක් වේලාවක් සර්ච් එක රැඳී සිටින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් පැය දෙක තමයි සර්ගේ හැම වැඩසටහනකදීම කාලේ ගන්න. නමුත් රචනා වැඩසටහනදී විතරක් පොඩ්ඩක් ඒක කියලා දෙන්න වෙලාව යනවා. එක එක වෙන වෙනම ලියවන්න වෙනවා. ඒතර රචනා වැඩසටහන සහභාගී වෙන්න රචනා ලිව්වත් කමන්නේ නැහැ පුතේ මම අහන්නා. ලියන්න ඕනෙත් නැහැ. ඒ ටියුට් එක ලබා ගන්න විතරක් හරියට කරන්න. මාත් එක්කේ දාට රචනා ලියාගෙන මේ වැඩසටහන කරන්න පුළුවන්. එහෙමයි අපි රචනා වැඩසටහන කරන්නේ. අපි කියලා දෙනවා මූලික නීති සහ කොහොමද උක්තාඛ්‍යාතය වරද්දන්න. ඉතින් මේ වැඩසටහනට ඉගෙන ආයට මුලින් ඉඳලා අඩුපාඩු තියෙනවා නම් ඒවත් මතක් කරලා තමයි අපි එතනට යන්නේ. අපි මේ වගේ වැඩසටහන් ගන්න 3ක් විතර කරලා තියෙනවා. ඒ නිසා එවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ බලන්න. පාත සඳහන් වන්නේ දිනයක වෙළඳසැලක් තුල අලෙවි කරන ලද ඇඳුම් පිළිබඳ තොරතුරුය. මේ බලන්න. හොඳට බලන්න. මේ කඩේ විකුණලා තියෙන මොනවාද? සාරි, කමිස, කලිසම්, ගව්. ආනවා විකුණ ලද සාරි සංඛ්‍යාව 40ක්. අපි සාරි ළඟ 40 දාගන්න සාරි ළඟ 40. විකුණ ලද සාරි සංඛ්‍යාව 40ක් නම් දිනක අලෙවි කළ කලිසම් සංඛ්‍යාව කොපමණද? දැන් අපි පේනවා ඔයගලන්ට මේ වෘත්තේ කාලෙන් කාලක් 40යි. කාලෙන් කාලක් 40යි. එහෙනම් කමිස කාලයිනේ තියෙන්නේ. ඒ කියන්නේ කාලෙන් කාලක් 40යි නම් කාල කීයද? 80යි. දාගන්න 80. 80 දාගන්න කමිස 80යි.
ගවුනුත් ඒ වගේ නේද? එහෙනම් මෙතන භාගයට වැඩියෙන් තියෙනවා පුතේ. ඒ කියන්නේ කාලකුයි තවත් කෑල්ලකුයි තියෙනවා. එහෙනම් කලිසම් 120යි. පැහැදිලි නේද? මේක අපි මෙතන ඉරක් ඇන්දොත් මේ කාලට 80යි මෙතන 40යි. ඒකෙන් මම ඒ නිසා තමයි මම 120 දැම්මේ. එහෙනම් ගවුන් තියෙනවා කාලේව දෙකක්. ඒක නිසා 80 කියලා දාන්න. ඔන්න ඔය ටික කම්ප්ලීට් කරගන්න. ඔය ටික පුරව ගන්න. පුරව ගත්තට පස්සේ අපිට කලිසම් ලැබෙනවා ඉබේම උත්තරේ අන්න 120යි. අන්න 120 කියන උත්තරේ ළඟට එනවා. දැන් ඉතුරු එකක් ගන්න පුළුවන්. දවසකදී විකුණන ලද මුළු ඇඳුම් ප්‍රමාණය අර ටික ඔක්කොම එකතු කරන්න. අර ටික ඔක්කොම එකතු කරන්න පුතේ පැත්තකින්. එතකොට මට ගන්න පුළුවන් ඔක්කොම ටික එකතු කරාම එනවා අපිට කීයක්ද 320ක්. හරිනේ. 120යි 80යි 200යි 200යි 80යි 280යි 280ට 40 දැම්මම 320යි. ආන්න උත්තරේ එනවා. හරි. ඔන්න ওই විදිහට තමයි මට අද ඔයගොල්ලන්ට මේ ගැටලුව 40 කියලා දෙන්න උනේ. දැන් නිකමට ලකුණු තත්ත්වය කොහොමද කියලා බලන්න. නිකමට ලකුණු තත්ත්වය කොහොමද කියලා බලන්න. 75ට වැඩි නම් ඔබගේ සාධන මට්ටම හොඳයි. 75ට අඩු නම් තමයි තව ටිකක් මහන්සි වෙන්න ඕනේ මේ ඉතුරු මාස දෙකේ. තව ටිකක් වැඩිපුර මහන්සි වෙන්න ඕනේ ඉතුරු මාස දෙකේ 75ට වැඩි නම් අපිට සතුටු වෙන්න පුළුවන්. right? එතකොට ඔයගලන්ට තේරෙනවා මම මොන විදිහේ ක්‍රියාමාර්ගද ගන්න ඕනේ. මගේ මොනවාද තියෙන දුබලතා. අන්න ඒක නිසා තමයි මම ඔයගලන්ට කියන්නේ මේවා කොහෙන් හරි සම්පූර්ණ කරගන්න ඕනේ. ඉතින් සම්පූර්ණ කරගන්න පියවරවල් කීපයක් තියෙනවා. පළවෙනි එක අපේ හපනා YouTube channel එකේ පරණ පාඩම් තියෙනවා පුතේ. ඒ පරණ පාඩම් හැම එකකදීම මම කරපු සම්මන්ත්‍රණ අරවා මේවා සිංහල පරිසරය ගණිතය හැම දෙයක්ම තියෙනවා. ඔයගලන්ට ඒවා බලන්න පුළුවන් නැවත. ඒවා බැලුවා කියලා පුතේ පාඩු වෙන්නේ නැහැ. ඒවා බැලුවා කියලා කිසි දවසක පාඩුවක් වෙන්නේ නැහැ. ජයග්‍රහණයක් තමයි ඔබට ලබා ගන්න පුළුවන්. විටින් විට අපේ දෙමව්පියෝ ආදරණීය අම්මලා තාත්තලා පුළුවන් නම් ඒවා ඕපන් කරලා දෙන්න. පුතේ සර්ගේ වැඩසටහනක් බලන්න පැය භාගයක පැය කාලක වැඩසටහන. සම්මන්ත්‍රණ වලට තමයි පැය කමාරක් දෙකක් යන්නේ. අනිත් ඒවා පුම පැය භාගයේ වැඩසටහන තමයි තියෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට හපනා YouTube channel එකට එකතු වෙන්න. යාළුවටත් මේ පණිවිඩය කියන්න. පුළුවන් තරම් channel එක subscribe කරන්න, share කරන්න, comment දාන්න, ඒ දේවල් කරන්න. එතකොට ඔයගලන්ට වීඩියෝ එක කර මම කලින් කිව්වා වගේ දාපු ගමන් දැන් ඉස්සරහට ටිකක් වැඩිපුර දානවා අපි. ඉස්සරහට වැඩිපුර ටිකක් දානවා වැඩසටහන් කරලා විවිධ ක්‍රම විවිධ ඕගොල්ලන්ට අමතක වෙන තැම්. එතකොට මේ වගේ දේවල් අර subscribe කිරීම තුලින් දැන කියා ගන්න පුළුවන් වෙනවා ඕගොල්ලන්ට. අන්න ඒ පණිවිඩෙත් මතක් කරමින් එවනම් අපි අද හපනා YouTube සම්මන්ත්‍රණය මෙතනින් අවසන් කරන්න දැන් ඇති. දැන් පැය දෙකට කිට්ටු කාලයක් ඕගොල්ලෝ මාත් එක්ක රැඳී සිටියා. ඉතින් මම අවසාන වශයෙන් ඕගොල්ලන්ට මතක් කරන්නේ අපේ මේ රචනා වැඩමුළුව පිළිබඳ මේක නිතර නිතර මතක් කරන්න පුතේ. මේකේ වැදගත්කම දන්න දෙමව්පියෝ එන නිසා. මේක ගොඩක් දෙනෙක් මගෙන් අහනවා සැරෙන් සැරේ. ඉතින් මට කෝල් කරවලා උත්තර දෙන්න බෑ හැමෝම පිටට. ඉතින් ඒක නිසා තමයි මම මේක දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වැඩසටහනිනුත් උපරිම ප්‍රයෝජන ගන්න තව දන්න කීන අයට කියන්න දිනේ වෙන් කරගන්න දිනේ දවසට වෙනවා දිසි වැඩක් වැටුනොත් සල්ලි ගෙවලත් පන්තියට එන්න බැරි වුණොත් රෙකෝඩින් බලන්න රෙකෝඩින් බලලා මේක සම්පූර්ණ කරගන්න. අපේ රෙකෝඩින් බැලුවා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ පුතේ. සජීවීව ඒ ආකාරයෙන්ම ඒ තොරතුරු ග්‍රහණය කරගන්න පුළුවන්. දැන් පැහැදිලිද? ඉතින් එන්නේ කාරණා සීපත් කරමින් දෙවෙනි සම්මන්ත්‍රණයෙන් හමු වෙන බලාපොරොත්තු ඇතුව එන අදට මම සමුගෙන යනවා. හරිනේ? ඉතින් ඕගොල්ලන්ගේ ප්‍රතිචාර අපිට ගොඩාක් වටිනවා. අලුත් වැඩසටහනක් ඉදිරිපත් කිරීමේදී අඩුපාඩු හදාගන්න. ඒ නිසා පුළුවන් තරම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අර මම කිව්වාගේ subscribe කරන්න. එතකොට මේ වැඩසටහන නිරන්තරයෙන්ම දැනගන්න පුළුවන්. ඉතින් අද වැඩසටහනට සහභාගී වුණු අපේ හපනා YouTube channel එක හරහා සම්බන්ධ වෙච්ච සීලුම දූල පුතාලට ආදරය, ගෞරවය, ස්තුතිය පිළිරමණමින් අපි තවත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයකින් මෙවැනි සාර ගර්භ වැඩසටහනකින් හමු වෙනතුරු ඔන්න සමුගෙන යනවා. එහෙනම් අද වැඩසටහන ආපු හැම දිනාටම වැඩේටයන්ටත් සියලු දිනාට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි නොබෝ දිනකින් යලි හමු වෙමු. හැම දිනාටම අද දවස ජය වේවා, සුබ වේවා, දිනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න. ආයිබෝවන්.